උසජ්ජන සූත්‍රය කරන්නේ ඉද්දි ඩයග්‍රෑම් එක ඇතුළේ. මා විසින් මෙසේ අසන ලදී එක් සමයකදී භාග්‍යවතුන් වහන්සේ විසල්පුර මහවණේ කූටාගාර ශාලා විහාරයේ වැඩවසනසේක. ඒ සමයේ භාග්‍යවතුන් වහන්සේ පෙරළුවේ ඇඳිබරව පාසී වඩින විසල්පුරට පිළිපිනිස පිණිසසේක. විසල්පුර පිළිපිනිස හැසිර පසුබද්දී පිණ්ඩපාතයෙන් පෙරලා වැඩිසේ. අනද තෙරුණු බණවා ආනන්දේනි හිඳිනා ඇතිරිය ගම. දිවා විහරණයේ පිණිස චාපාල චෛත්‍ය වෙත යන්නේ වදාළසේක. එසේ වහන්සේ ගියා අනද තෙරුණු භාග්‍යවතුන් වහන්සේට පිළිවෙලන් දී හිඳිනා ඇතිරියගෙන භාග්‍යවතුන් වහන්සේ පසුපසින් වැඩියා. ඉක්බිතින් භාග්‍යවතුන් වහන්සේ චාපාල චෛත්‍යය කරා එළඹ පනවන ලද්දේ අද අසුනේ වැඩ සිටිනවා. භාග්‍යවතුන් වහන්සේ වැඩිදී ආනන්දේනි විසල්පුර සිත් කලුයි. උද්‍යාන චෛත්‍ය සිත් කලුයි. ගෞතම චෛත්‍ය සිත් කලුයි. සත්තාම චෛත්‍ය සිත් කලුයි. බහුපුත්‍ර චෛත්‍ය සිත් කලුයි. සාරානන්ද චෛත්‍ය සිත් කලුයි. චාපාල චෛත්‍ය සිත් කලුයි. ආනන්දේ යම් කිසියෙකු විසින් සතර ඉද්ධිපාදය වඩන ලද්දා වුණා. බහුල වශයෙන් කරන ලද්දා වුණා. යුක්ත යානියක් වෙන් කරන ලද්දා වුණා. පිහිටන තැනක් වෙන් කරන ලද්දා වුණා. සිද්ධ කරන ලද්දා වුණා. පුරුදු කරන ලද්දා වුණා. මොනවට නිපදවන ලද්දා වුණා. හිතේම කැමැත්තේන. හිතේම ආයුෂ කල්පයක් ඔයයට වැඩි කාලයක් සිට හැකිවන්නේ. ආනන්දේ සත තථාගතයන් වහන්සේ විසින් සතර ඉද්ධිපාදයේ භාවිතේ බහුලීකතේ යානිකතේ වාස්තුපතේ අනුෂ්ඨිතේ පරිචිතය සුසමාරද්දේ ආනන්දේනි තථාගතයෝ කැමැත්තේ නම් ආයුෂ කල්පයක් හෝ ඒට වැඩි කලක් සිටියක් ආව වදාළසේක. මෙසේත් භාග්‍යවතුන් වහන්සේ දැඩි වූ සංඥාව ඉපදීම කරන ලබන කල්හි ඕලාරික අවවාසයේ ඒ කියන්නේ හිඳ එකක් දුන්නා කියන එකයි කරන ලබන කල්හි ආනන්ද තෙරණුව ඒ දැන ගැනීමට නොහැකි වූ මරෝ විසින් මඩන ලද සිත් සත්‍යෝසේ වහන්සේ භාග්‍යවතුන් වහන්සේ බොහෝ දෙනාට සිත පිණිස බොහෝ දෙනාට සුව පිණිස ලෝට අනුකම්පා සඳහා දෙවිනිසුන්ට යහපත පිණිස හිත පිණිස සුව පිණිස කල්පයක් හෝ කල්පයකට වැඩි කල් සිටිනසේක්වායි සූතයන් වහන්සේ කල්පයක් හෝ කල්ප වැඩි කාලයක් සිටිනසේක්වායි භාග්‍යවතුන් වහන්සේ නොඇත. එතකොට මේකේ පෙන්නනවා තථාගතයන් වහන්සේ ගිහිල්ලා ඒ චෛත්‍යයන් දිහා පෙන්නලා කිව්වා මෙන්න මේ චෛත්‍යයන් මේ විදිහට උද්‍යාන චෛත්‍යයෙන් සිත් කලුයි කියලා එහෙම කිව්වා. ඒ තථාගතයන් වහන්සේ සිත් කලුයි කියලා කියන්නේ මේ සාමාන්‍ය පුද්ගලයන් සිත් කලුයි කියලා කියනවා භාෂාව. නමුත් ඒ තථාගතයන් වහන්සේ වට ඇලෙන ස්වභාවයක් ඒකේ නැහැ. තථාගතයන් වහන්සේ මේ වෙනකොට වයසට ගිහිල්ලා අවුරුදු 80ක් වගේ කාලයකට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ වගේ වයසකටපත් වෙලා ඉන්න කෙනෙකුට තව කෙනෙක් ඉල්ලන්නේ නැහනේ. මේ දුකේ අමාරුවේ ඉන්නවා. තව ටිකක් කල් ඉන්න කියලා නේද? ඉතින් බෝසතාණන් තථාගතයන් වහන්සේ ඉඟියක් දුන්නා. මට මේක ලොකු අමාරුවක් නෙමෙයි. ඉන්න අවශ්‍ය නම් ඉන්න පුළුවන් ඒ කියන ඉඟිය හින්ට් එක මේක දුන්නා. ඒ තථාගතයන් වහන්සේ පැවසුවා කවුරු හරි කෙනෙක් මේ සතර ඉද්ධිපාදය හොඳට වඩලා තියෙනවා නම් පුරුදු කරනවා නම් මොනවට නිපදවන ලද්දා නම් කැමති නම් කල්පයක් හෝ ආයුෂ කල්පයකට වැඩි කාලයක් හෝ ඉන්න පුළුවන් කියලා. තථාගතයන් වහන්සේ සතර ඉද්ධිපාදය භාවිතයි කියලා කියන්නේ ඩෙවලොප් කරා කියන එකයි. බහුලීකතේ කියලා කියන්නේ පර්සියුට් කියන අර්ථය. යානිකතේ කියලා කියන්නේ යානයක් වාගේ. given means of transport කියලා කියන්නේ හරියට වාහනයක් වාගේ තමයි. වාස්තුකතේ ඒ කියන්නේ given grounding කියන එකයි. අනුෂ්ඨිතය කියලා කියනවා ස්ටඩීඩ් කියලා කියන එක. පරිචිතය කියලා කියනවා කොන්සොලිඩේටඩ් කියන එක. ඉතින් සිංහල වචන තමයි ඔය ලියලා තියෙන්නේ. හැබැයි අර ඉංග්‍රීසි අර්ථය ගත්තාම තමයි ඒක වැටෙන්නේ මොකද්ද මේ කියන්නේ කියලා. සුසුමාරද්දේ කියලා කියනවා. සුසුමාරද්දේ කියලා කිව්වහම ඕක පැහැදිලි කරනවා පටිසම්භිදා මග්ගේ ඒ මොනවට පරිපූර්ණ කළායි කියන. ඒ කියන්නේ ක්ලේශය පරිඋට්ටානියෝ කියන ඒවා ඒ සංස්කාර විෂම වෙනවා. ශාන්ත ස්වභාවයෙන් ප්‍රණීත ස්වභාවයෙන් නිරෝධය සමදම්ම ඇත්තේ කියලා කියනවා. ඉතින් අපි අර උදේ බෙස්ට් එක බලාගෙන ඉන්නේ. ඒකෙදින් පේනවා මේකට වඩා මේක හොඳයි කියලා කිව්වහම එතන සංස්කාර වශයෙන් එතන විෂමතාවය කියන එක තියෙනවා. ඉතින් මේ සංස්කාරයන්ගේ නිරෝධය ගත්තාම අන්තිමට
ඒක තමයි හොඳම එක වෙන්නේ නේද? එතකොට එතෙන්දි පෙන්වනවා ඒක නිරෝධ ධර්මයේ සම ධර්මයේ ඇත්තේ කියලා සුසමාරද්දයි කියන එක තියෙනවා. ඉතින් මෙහෙම කිව්වට ආනන්ද හාමුදුරුවන්ට සිතක් පහළ වුණේ නැහැ තථාගතයන් වහන්සේ බොහෝ කාලයක් වැඩ ඉන්නේ කියලා. මායාව විසින් මඩන ලද්දක් වෙන්නේ. ඒ ඉල්ලන්න පුළුවන් කමක් තිබුණේ නැති වුණා. දෙවෙනි වරටත් තථාගතයන් වහන්සේ පැවසුවා. ආනන්ද හාමුදුරුවෝ ඉල්ලුවේ නැහැ. තුන්වෙනි වරටත් තථාගතයන් වහන්සේ පැවසුවා. ඉල්ලුවේ නැහැ. එතකොට මේ අපි එහෙනම් මේ ඉද්දි කියන ඒවා ඉගෙන ගන්න ඕනේ. කොහොමද ඒක වඩන්නේ කියන එක ඉද්දි භාවනාව. එතකොට මේක තේරුම් ගන්න අපි මුලින්ම මේ ඩයග්‍රෑම්ස් වලට යමු. අපි මුලින් මේ අපේ බ්‍රහ්ම ලෝකේ රහතන් වහන්සේට කෘතඥතාවය පළ කරන ධර්මය ලබා දුන්නට. එතකොට මේ අපි දෙවෙනි ස්ලයිඩ් එකට ගියොත් මේ දෙවෙනි ස්ලයිඩ් එකේ පෙන්නනවා මේ හතරවෙනි ධානය කියන එකට අපි කොහොමද ගමන් කරන්නේ කියන එක. ඕගලන්ට පේනවා එක පැත්තකින් තියෙනවා මේ බොජ්ජංගය කියන එක අනිත් පැත්තෙන් තියෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන එක. එතකොට මේ බොජ්ජංගය අපි බැලුවොත් එහෙම පළවෙනිම ඕගොල්ලෝ දන්නවා සති සම්බොජ්ජංගය නේද? ඒ සති සම්බොජ්ජංගේ භාවිතා කළා ඒ පුද්ගලයා ඔය මේ පළවෙනි ධානීය කියන එකට එහෙම වෙනවා. ධම්මවිචය සති සම්බොජ්ජංගයේ තියෙනවනේ සමුදය අස්තංගමය කියන එක නේද? එතකොට ඒක ධම්මවිචයට වැටෙනවා. ධර්මයේ මෙනෙහි කිරීමෙන් සතිය ඇති වුණා. ඒකෙන් දැනගන්නවා ඉති රූපං ඉති රූපස්ස සමුදය ඉති රූපස්ස අස්තංගමෝ කියලා දැනගන්න. ඒකෙම තියෙනවා සමුදය අස්තංගමේ කොටස ධම්මවිචයට වැටෙනවා. ඊට පස්සේ යාට විරියක් ඇති වෙනවා. ඒ විරියෙන් එයා ඒ ප්‍රීතිය කියන එකට ඇති වෙනවා. ඒ ධානයේ සහගතව අපි පළවෙනි ධානීය කියන එක අපි ගන්නවා. ඉතින් මේ පළවෙනි ධානයේට ආවොතින් ප්‍රථම ධානයේදී එතන පෙන්නනවා විවිච්ඡේව කාමේ විවිච්ඡ අකුසලේ ධම්මේ සවිතක්කං සවිචාරං විවේකදං ප්‍රීති සුඛං ප්‍රථම ධානං උපසම්පච්ච විහෙරති කියලා. එතකොට මේ පළවෙනි ධානයේ විතක්ක ਵਿਚාරයන් කියන ඒවා තියෙනවා. ඒ කියන්නේ නෙක්ඛම්ම විතක්කේ, අව්‍යාපාද විතක්කේ, අවිහිංසා විතක්කේ කියන විතක්කයන් කියන ඒවා තියෙනවා. ඒක සඳහා තමයි ඔයගොල්ලෝ අර දෙතිස් කුණපයක් කියන මෙනෙහි කරන්නේ. ඒක දෙතිස් කුණපේ මෙනෙහි කරායින් පස්සේ ඒකෙන් ඒ ඇති වෙන විතක්ක ਵਿਚාරේ නික්කම්මී කියන එක ඒකෙන් ප්‍රීතිය සාගතව ඉන්නවා. දැන් මෙයාට පේනවා මම මේ ප්‍රීතියට කියන එකට කැමතියි. හැබැයි මේ ප්‍රීතිය ලබා ගැනීම සඳහා මම භාවිතා කරන්න ඕනේ මේ විතක්ක ਵਿਚාර කියන බිල ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඒ පාර එයා සතුටු වෙනවා. ඒ විතක්ක ਵਿਚාර කියන මිල ගෙවන එක තමන් සිහිය යුතුව පැවැත්වීමෙන් අපිට මේ මිල ගෙවන්න පුළුවන්. දැන් කෙස් කියනකොටම තමන්ට මතක් වෙනවා නම් ලොම් නියදත් මස් කොහොම එකම ආකාරයයි කියලා එහෙමනම් එතනින් පුළුවන්කම තියෙනවා ඒ දෙවෙනි ධානයට ගමන් කරන්න. එතකොට එතෙන්දි පෙන්වනවා විතක්ක ਵਿਚාරාණං රූපසම අජ්ජත්තං සම්පසාදිතං තේත්සෝ ඒකෝ දිවාවං අවිතක්කං අවිචාරං සමාධිදං ප්‍රීති සුඛං ဒုတိ ය ධානං උපසම්පච්ච වේරති කියලා මේ දෙවෙනි ධානයට යනවා. ඉතින් දෙවෙනි ධානයේදී යාට ප්‍රීතිය කියන එක තියෙනවා. ඉතින් මේ ප්‍රීතිය ඇති වෙලා යා කල්පනා කරනවා මේ ප්‍රීතිය කියන එක හොඳයි. හැබැයි ඒක මුළු ශරීරෙම තෙවන්නත් පුළුවන්. නමුත් යමක් කායිකව දැනෙනවනම් ඒකට මම ඇලෙන්න පුළුවන් ඒ කියන ආදීනවේ. අන්න ඒක දැකලා යාට කැමති වෙනවා ප්‍රීතියට විරාගයක් ඇති වෙලා ඒකට අනුතුරුව තියෙන සුඛයට කැමති වෙනවා. එදින්දි කියනවා ප්‍රීතියාච විරාගා උපේක්ඛතෝ සතිමා සුඛ විහාරಂತಿ තන් තතිය ධානං උපසම්පච්ච විහෙරති කියලා. ඒක තුන්වෙනි ධානය ගිහිල්ලා ඉන්න සුඛේ සහිතව. ප්‍රීතියට විරාගය ඇති වෙනවා. එතකොට මේ පළවෙනි ධානයේ ප්‍රීතිය, දෙවෙනි ධාන ප්‍රීතිය, තුන්වෙනි ධානයේ තියෙන සුඛය තමයි මේ පෙන්වලා දීලා තියෙන්නේ. ඒ සුඛයට ආවට පස්සේ මෙයා කල්පනා කරනවා මේ ලෝකේ තියෙන සත්‍ය වශයෙන්ම දුක්ඛයක්. හැබැයි මම මේක සුඛයි කියලා කියනවා නම් ඒ කියන්නේ මේ දුක්ඛ සත්‍යය තියෙන්නේ මම මේ සුඛයි කියලා කියන්නේ අර දුක්ඛ සත්‍යයේ తాවකාලිකව පහවීමක් තමයි තියෙන්නේ. ඒක සත්‍ය වූ දුක්ඛය දැම්මතුයි කියලා කල්පනා කළාම ඒක නිසා ඒ පුද්ගලයා යනවා හතරවෙනි ධානයට. එතෙන්දි පෙන්වන සුඛස්සච පහාන දුක්ඛස්සච පහාන පුබ්බේව සෝමනස්ස දෝමනස්සානං අත්තංගම අදුක්ඛම සුඛම් උපේක්ඛා සති පාරිසුද්ධින් චතුත්ථ ධානං ප්‍රසම්පච්ච විහෙරති කියලා ඒ හතරවෙනි ධානය කියන එකට එයා යනවා.
එතකොට බලන්න හතරවෙනි ධානයට යනකොට සුඛස්සච පහන දුක්ඛස්සච පහන. දුක්ඛේ කොයි වෙලාවද පහ කළේ. දැන් ඔයගොල්ලෝ උතන පුටුවේ වාඩිලා ඉන්නකොට පිට රිදෙනවා නම් කොන්ද රිදෙනවා නම් නැගිටලා යන්න හිතෙනවා. ප්‍රීතිය තියෙනවා නම් ප්‍රීතියට අවධානය යන අර කායිකව දැනෙන්නා වූ එකේ පීඩාවෙන් තමයි දැවෙන්නේ නැහැ. ඒක නිසා අපි ප්‍රීතිය ආවම අර දුක්ඛය කියන එක තමයි පහළ වෙනවා. ඊළඟට එතනින් පස්සේ ඒ තුන්වෙනි ධානයේ ඉඳන් හතරවෙනි ධානයට උඩ අපි සුඛය කියන එක අපි පහ කරනවා. එහෙනම් සුඛස්සච පහන දුක්ඛස්සච පහනා කියන එක හරියි. පෙර තිබුණා වූ සොම්නස් දෙකේ දුම්නස් දෙකේ තියෙන අත්ංගමයක් විතරයි. අපි දැන් ආනෙන්ජ සප්පාය සූත්‍රයේ බැලුවා. ධානයන්ගෙන් ධානයට ගියා. ඒ මොකක් හරි එකක් අභිනන්දනා කරනවා නම් ඒක නිසා අපි ඉපදීම කියන එක ඇති වෙනවා. නාබිනන්දති නාබවතති නජෝසාය තිට්ඨති කියලා ගත්තොත් ඒකෙන් ඇති වෙන්නේ නැහැ. ඉතින් එහෙමනම් අර පරාමාස කාය ග්‍රන්ථයට ඇදිච්ච දේවල් ඔක්කොම තියෙනවා. අන්න ඒවයි අභිනන්දන නොකරන්න ඕනේ. අන්න එහෙම කරනවා නම් තමයි අපිට මේ නාබිනන්දති නාබවතති නජෝසාය තිට්ඨති මේ දුක්ඛය අර කිව්වේ අන්තිමට නේද? ආනෙන්ජ සප්පාය සූත්‍රයේ සක්කාය කියලා කියනවා මේ ඔක්කොම බ්ලොටින් පේපර් එකට එතුවා කිව්වේ. ඊට පස්සේ ඒවයි අභිනන්දනා කරන්නේ නැත්තම් කියන එක තමයි ඒක පෙන්වන්නේ. මේ විදිහට තමයි හතරවෙනි ධානය කියන එක එන්නේ. උපේක්ඛාවට කියන එකට එන්නේ. එතකොට මේකේ අනිත් පැත්තෙනුත් එනවා නේද? දැන් බලන්න ඔය හරියට මගේ සම්මාදිට්ඨියෙන් පටන් අරගෙන ඔය කාය සංස්කාරයන් කියන ඒවායි නිරෝධයට යනවා නම් ආස්වාස පාස්වාස නිරෝධේ චතුත්ථ ධාන සමාපත්තිය. අර මැද්දේ කොටස දුසිල් භාවය කියන එක මුසාවාද පරුසාවාද කියන ගියාම සම්මාදිට්ඨිය මතුවෙලා එතනින් උපේක්ඛාවට එනවා කියන එක තියෙනවා. එවනම් අපි යමු තුන්වෙනි ස්ලයිඩ් එකට. තුන්වෙනි ස්ලයිඩ් එකේ පෙන්නනවා මේ ඉද්ධිපාදයන් කියන කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා. එතකොට මේකේ මේ පළවෙනියෙන් අපිට තියෙනවා මේ විරිය ඉද්ධිපාදය කියන එක. මේක අපිට ඇති වෙන්නේ කොහොමද? අපි දන්නවා අර දුක්ඛාපටිපදා දන්දා විඤ්ඤාව නේද? ඒකේ තියෙනවා පළවෙනි එකට මේ ආහාරයේ පටික්කුලතාව ওই විදිහට බලාගෙන ගියාම ඕගොල්ලෝ එනවා පළවෙනි විරියට අර බොම්බෙට්ටේ ඉන්න පණුවා වගේ කියලා Taman තේරුම් අරගෙන ඒකෙන් එළියට පැනගෙන ඉඳ ඇති වෙනවා විරිය. එතකොට ඒ විරියදී අපි කිව්වා අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් අනුපාදාය චන්දං ජනේති වායමති විරියං ආරබති චිත්තං පග්ගංහාති අජහති කියලා නේද? ඉපදිලා නැති ලාමක පාපක අකුසල ධර්ම වේ කියන්නේ කාම විතක්ක ව්‍යාපාද විතක්ක වේසා විතක්ක කියනවා. ඉතින් ඔක ප්‍රඥාවෙන් පොඩ්ඩක් සම්බන්ධ කරලා බලන්න අර ඉස්සෙල්ලා අපි දැක්කනේ අර ටී කප් එකේ කතාව නේද? ඒ ටී කප් එකේ අන්තිමට අපි කියවනේ ප්‍රියවිප්‍රයෝගයේ ඉඳන් ජාතියට යනවා කියලා. ඉතින් බලන්න දැන් මේ ප්‍රිය දෙයකින් වෙන් වුණා. ඒ කියන්නේ විඥානීය මල. විඥානීය මොකටද අපි ආපහු උපද්දවන්න යන්නේ? අනුප්පන්නානම් පාපකාන ආපහු උපද්දන්න යනවා කියලා කියන්නේ අර නැති වෙච්ච එක අපි ආපහු උපද්දන්න යනවා. අන්න ඒ අර්ථයයි උතන තියෙන්නේ. ගැඹුරු අර්ථයකින් ඇවිල්ලා තියෙන්නේ. එතකොට දැන් මෙතන ඒ වගේ විරියකින් අපි පටන් ගත්තා කියන්නකො. ඒ විරිය පටන් ගත්තාම ඕගොල්ලෝ එනවා ඔන්න අර ඡන්ද සමාධිය කියන එක මතකද? ඒ ප්‍රතිපදාව දිගේ ආවම පළවෙනි ප්‍රතිපදාවනේ. පළවෙනි ප්‍රතිපදාවෙන් මොනේ ඡන්ද සමාධිය කියන එකට ආවා. ඒ නිර්වාණයට තමයි මනස යොමු කළා. එතකොට මෙන්න මේ තත්ත්වයේදී ඔයගලන්ට පේනවා අර තමන් අපි දන්නවා ওই ඡන්ද සමාධිය කියන එක ළඟට ඊළඟට ඇති වෙන්නේ ඉන්ද්‍රිය සංවරය ඉන්ද්‍රිය සංවරයෙන් අභිජ්ජා දෝමනස කියන එක නැසනවා කියලා පළවෙනි ප්‍රතිපදාවේදී අපි ඉගෙනගෙන තියෙනවා. එතකොට මම කැමති නම් ඒ කියන්නේ ඡන්ද සමාධිය සඳහා ඒ කාම විතක්යන් එහෙම එපා කියලා කියන එකට කැමති නම් ඒ කියන්නේ කොටිම කියනවනම් නැවතත් උපද්දවන්න යන්නේ නැත්තම් නූපං කාම විතක්කයෝ උපද්දවන්න යන්නේ නැහැ කියන එක නේද? එතකොට එහෙම කරන්නේ නැත්තම් එහෙමත් නැත්තම් අපි බලමු සරලව බලනවා නම් උදේට මිනිස්සෙක් කියනවා මම බොන්නේ නැහැ කියලා. හවස් වෙනකොට මේ මිනිහයාට ඒක අමතකයි බොනවා නේද? අර එහෙම කරන්නේ නැත්තම් තමන්ගේ වචනයට ගරු කරනවා නම් නිර්වාණය සඳහා ආන්‍යයට චිත්ත සමාධිය කියන එකට එන්න පුළුවන්කම කියන එක තියෙනවා. එතකොට මේ චිත්ත සමාධියට ආවහම මෙතන මේ ලියලා තියෙනවා
කෙනෙකුට මෙත්තාව කියන එක තියෙන්න ඕනේ චිත්ත සමාධිය කියන එක ඇති වෙන්නේ. කොහොමද ඒක වෙන්නේ? දුක්ඛාපටිපදා දන්දා විඤ්ඤාවේ ගිහිල්ලා තමයි ඔයගොල්ලෝ මෙත්තාවෙන් අප්‍රමාණයට ගියේ. ඒ මෙත්තාවෙන් අප්‍රමාණී වුණාට දුක්ඛාපටිපදා කිප්පා විඤ්ඤාවේ තමයි චිත්ත සමාධිය කියන එක ලකුණු කරලා තියෙන්නේ නේද? එතකොට එහෙමනම් අර මෙත්තාව කියන එකට ඇවිල්ලා මෙත්තාවෙන් බ්‍රහ්ම විහාරය දුක්ඛාපටිපදා කිප්පා විඤ්ඤාවේ තියෙන බ්‍රහ්ම විහාරය තමයි අපි චිත්ත සමාධියට එන්නේ. ඒකට අපිට බ්‍රහ්ම විහාරයක් නැත්තම් එන චිත්ත සමාධියක් ඇත්තේ නැහැ. මොකද වෙලා තියෙන්නේ මේ රූපය නිසා අපි හැමෝම හරි හානියකටපත් වෙලා. ඕගොල්ලන්ගේ ඇඟ දිරනවා, රැලි වැටෙනවා, නේද? කේස් පැයෙනවා, විත් ස්වභාවය තියෙනවා. එතකොට එහෙනම් රූපේ හානි වෙලා නිසා අපේ ටේස්ට් බඩ්ස් ගිහිල්ලා නිසා ඇති වුණා වූ දේෙන් ගැලවෙන්න තියෙන්නේ මොකද්ද? මෙත්තාව. හැමෝටම මේක වෙලානේ තියෙන්නේ කියන එක කල්පනා කරලා ඉතින් මෙත්තාවෙන් තමයි මේ දුකෙන් නිදහස් වෙත්වා කියන අර්ථය කිරීමෙන් තමයි මේ චිත්ත සමාධිය කියන එකට ඕගලන්ට එන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් චිත්ත සමාධියට නිකම්ම නෙමෙයි. චාගාදිට්ඨානෙ එහෙම තියෙනවා නේද? අතහැරීම කියන එක එහෙම තියෙනවා. ඉතින් අර ඉස්සෙල්ලා දැකපු ඩයග්‍රෑම් එකේ ඔයගොල්ලෝ දැක්කා අලිද්දකාණි සූත්‍රය එහෙම ස්පර්ශ වෙලා වේදනා තණ්හා පරිග්‍රහ ඔය විදිහට දිගට ගියා නේද? එතකොට තාගාදිෂ්ඨානෙදී එහෙනම් අපි අතහැරීම කියන එක කරන්න ඕනේ. ඒ කියන්නේ හරියට ඔය ආච්චි අම්මා කෙනෙකුට තුවායවල් එහෙම හම්බ වෙනවා. තුවායවල් හම්බෙලා ආච්චි අම්මට දැන් තුවායවල් ගොඩ ගැහිලා. ඉතින් ආච්චි අම්මා ඊට පස්සේ පුරුදු වෙනවා වෙනවා ටික දන් දෙන්න. දන් දෙන්නාම ආච්චි අම්මට ඔන්න මුලින් සතුටුකුත් ඇති වෙනවා. මම මේ තුවායවල් දන් දුන්නා කියලා. පස්සේ ආච්චි අම්මට ගිහිල්ලා පේනවා මේකත් ඇති වැඩක් නෑ. ඒ පාර ආච්චි අම්මා කියනවා ඔය ටිකක් ගැඹුරට යනවා. ආච්චි අම්මා කියනවා මට පුතේ තුවායවල් ඊට පස්සේ ගේන්නත් එපා. මම දීපු ඒවත් මම ඔක්කොම දීලා මම රාක්කේ හිස් කරලා දැම්මා. අන්න ඒ වගේ මේ තණ්හාව කියන එක අතහැරලා. ඉතින් චාගාදිට්ඨානේ කොයි ප්‍රමාණයටද අතහරින්නේ කියන එකට තමයි ඔය චිත්ත සමාධිය කියන එක Tamanට තියෙන්නේ. ඉතින් මෙතන ලියන්නෙත් ඒක නෙමෙයි. මම ඡන්ද සමාධිය සඳහා මම කැමති මේ කාමයන් කියන ඒවා ඔක්කොම අතහරින්න කියන එක. ඉතින් මේ චිත්ත සමාධියට ආවට පස්සේ චිත්ත සමාධියෙන් අපි එනවා විමර්ශා සමාධිය කියන එක. ඉතින් අර දදතු පුඤ්ඤම් පවඩ්ඩති ගාථාවදී අපි ඉගෙන ගත්තේ ප්‍රඥා දිට්ඨානිය මතකයි නේද? මේවා සූචි පටවිය මගේ නෙමෙයි කියලා පේනවාද? ඒ අර්ථයටනේ මේක ගිහින් තියෙන්නේ. ඒතර චිත්ත සමාධියෙන් ඔයගොල්ලෝ ඒ විමර්ශා සමාධියට කියන එකට එනවා. ඉතින් මෙතෙන්දී ලෝභයත් එපා, ද්වේෂයත් එපා, මෝහයත් එපා කියලා ඔයගොල්ලෝ කියනවා. එතනින් එනවා විරිය සමාධිය කියන එකට. ඒ විරිය සමාධිය කියන එක ආවහම මේ හරියදී මේ විරිය භාවිතා කරන්නේ සංස්කාරයන් කියන ඒවා මගේ නොවෙන්න. සංස්කාරයන් මගේ නොවෙන්න විරියක් භාවිතා කරනවා විමර්ශාවෙන් ඇති වුණා වූ විරිය. එතකොට මේ විරිය භාවිතා කරලා ඔයගොල්ලෝ ඡන්ද සමාධිය කියන එකට ආපහු එනවා කියන එක තියෙනවා. ඉතින් මේවා අතරත් සම්බන්ධතාවයන් තියෙනවා. එතකොට මේ විරියයි චිත්ත සමාධිය ඊව අතර බ්ලෙන්ඩ් වෙලා පවතිනා වූ දේවල් තියෙන තී ධර්මයේ ඉන්නේ ගැඹුරුයි. ඒක දැනට අපි බැලුවොත් විරියෙන් ඡන්දේ, ඡන්දයෙන් චිත්තය, චිත්තයෙන් විමර්ශාව, ඒකෙන් විරිය හරහා එනවා. එතකොට රහතන් වහන්සේ නම් ප්‍රවුසා තථාගතයන් වහන්සේ ගෞතම බුදුහාමුදුරුවෝ දේශනා කරපු ගාථාවකුත් තියෙනවා කියලා විරියෝච ඡන්தோ ඡන්தோත චිත්තෝ චිත්තෝ විමර්ශා කියලා. අපිට නම් ඒක හම්බ වෙන්නේ නැහැ. අපිට අර චක්ක ඩයග්‍රෑම් එකේ තමයි ඒක යම් ආකාරයකට අපි පැහැදිලි කරලා තියෙන්නේ. ඒ ධර්මයේ තියෙන එක. එතකොට මේ විදිහට මේ සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් පේනවා අපි ඡන්දේ මුලින් පටන් ගත්තා. පස්සේ මේ චිත්ත විමර්ශා විරිය කියන ඒවා උදව් උපකාර කරනවා මේ ඡන්ද සමාධියට. එතකොට එහෙම ගත්තා වූ ඡන්දයක් ගත්තාම බොහෝ බලගත් වූ ඡන්ද සමාධිය තියෙනවා ඒ නිර්වාණයටම පවතිනවා. අපි එහෙනම් හතරවෙනි ස්ලයිඩ් එකට යමු. අපි දන්නවා මේ ද්වේෂය කියන එක තියෙනවා නම් ද්වේෂය නිසා ක්‍රෝධය කියන එක ඇති වෙනවා. ද්වේෂය නිසා උපනාහය කියන එක ඇති වෙනවා. එතකොට මේ ද්වේෂයෙන් ඊට පස්සේ අපිට වෙන මේ ක්‍රෝධය ඇති වෙලා ක්‍රෝධයෙන් මක්කේ. මක්කේ ඊර්ෂ්‍යාව කියන එක අපි ඉගෙනගෙන තියෙනවා. අනිත් අතට උපනාහය නිසා අපිට පලාසය මච්චරිය කියලා. ඒක අපි ඉගෙනගෙන තියෙනවානේ වත්තෝපම සූත්‍රයේ නේද? එතකොට එවනම් මේවා ඔක්කොම මේ ද්වේෂයත් එක්ක සම්බන්ධ වෙලා තියෙන ධර්මයක්. චිත්ත සමාධිය තියෙනවා නම් ඒ ද්වේෂයත් ඒ
ඒක හා සම්බන්ධ වූ ධර්මයනු නොතිබිය යුතුයි කියන එක Tamanට වැටහෙනවා. චිත්ත සමාධිය තියෙනවා. චිත්ත සමාධිය තියාගන්න බෑනේ. ඔය ධර්මයන් තියෙනවා නේද? කොහොම කඩාගෙන වැටෙනවා. අර මෙත්තාව තියෙන්න ඕනේ කියලා අපි කිව්වේ. නැත්තම් චිත්ත සමාධිය පවතින්නේ නැහැ. එතකොට මේක සඳහා අපි මේ චිත්තය සමාදන් කරගන්නවා නම් එහෙනම් අපි දන්නවා මුසාවාද පරුසාවාච කියන ඒවා තියාගෙන මට චිත්ත සමාධිය තියාගන්න බෑ. ඉතින් මම පරුසාවාචයෙන් මෙතන බැනවදිනකොට සංස්කාරයන් ඒවා කෙරෙනකොට මගේ සිත්තය සෙලවෙන්න පටන් ගන්නවා. එතකොට එහෙනම් අපි පරුසාවාච මුසාවාච පරුසාවාච කියන ඒවා අපි නොකර ඉන්න ඕනේ කියන එක තියෙනවා. අන්න එහෙම වුණාම අපි චිත්ත ඉද්ධිපාදයෙන් විමර්ශාව කියන එකට අපි ඇතුල් වීම කියන එක සිද්ධ වෙනවා. මේකට හේතුව තමයි අර ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන එකේ ඒ සම්මා දිට්ඨිය කියන එක මතුවෙනවා. ඇයි? මුසාවාද පරුසාවාච පිසුනාවාච පාණාතිපාතා නැති කියලා කියන්නේ සම්මා දිට්ඨිය සම්මා සංකප්පයට ආව. එහෙමනම් යන්න ඒක පවතිනවා නේද? අර මැද්දේ තියෙන සංස්කාරයන් නිසා අපි අදත්තා දානේ රස්සාවට යන නිසා නේද අපිට අර පවත්වා ගන්න බැරි කම තියෙන්නේ. ඒක රස්සාවට යන්නේ නැහැ කියන එක අයින් වුණා නම් මට භාවනාව සමාධිය දියුණුවට යනවා කියන එක කරන්න පුළුවන්. අර මැද්ද කෑල්ල හැකිලුණා. එහෙමනම් දැන් මගේ සම්මාදිට්ඨිය කියන එක ඉස්මතු වෙනවා කියන එක තියෙනවා. එතකොට මේ විදිහට අපිට චිත්ත ඉද්ධිපාදයෙන් විමර්ශාවට ඇතුල් වෙනවා. එතකොට අනිත් අතට අපිට පේනවා මේ චිත්ත සමාධිය තියෙනවා නම් තමයි අපි තේරුම් ගන්න මේ ජාතියේ ඉඳන් ජරාවට යනවා කියන එක අපේ චිත්ත සමාධිය තියෙනවා නම් තේරුම් ගන්නවා. වෙනස් වෙන බව දන්නවා. වෙනස් නොවනවා කියන මුසාව ඒ පුද්ගලයා පහ කරනවා. අර අනිත් මිනිස්සයා අර එකත් එක්ක රැල්ලේ යනකොට තණ්හාවෙන් යනකොට වෙනස් වෙන කතාවක් එයාට නෑ. දැන් අපිට පෙලක් වෙලාවට අමතක වෙලා යනවා නේද? හයියෙන් hina වුණාම හොඳ රස කෑමක් කෑවහම අර දුකයි කියන කතාව අමතක වෙලා යනවා නේද? අන්න ඒ වගේ තමයි මේකේ මේ මුසාව කියන එක වෙනස් නොවෙනවා කියන මුසාව ඒක පහ වෙලා යනවා. ඉතින් ඔය ජාතියින්දන් ජරාවට යනවා කියලා දන්නවනම් අපේ තියෙන මදය කියන එක බහැලා යනවා. මම ලෙඩ වෙනවා කියලා දන්නවනම් ජරාවටපත් වෙනවනම් ව්‍යාධියටපත් වෙනව නේද? එතකොට Taman දන්නවනම් ওই මදය කියන එකෙන් බහැලා යනවා. කියන එක තියෙනවා. ඉතින් මදය විමර්ශාවෙන් නැති වෙන්නේ. මදය කියන එක විමර්ශාවෙන් තමයි නැති වෙන්නේ. ඉතින් මදය නැති වුණොත් ඕගොල්ලෝ මතකද අර අත්තයින්දන් නිත්‍යයට යනවා කියන එක අපි ඉගෙන ගත්තේ. ජැක් එකක් ගහනවා කියලා මදයෙන් අර වාහනයක් ගන්නකොට කතා කරේ නේද? එතකොට ඒක එහෙම නැති වෙලා යනවා. එතකොට මේ විදිහට ඕගොල්ලන්ට පේනවා එහෙමනම් අර අපි පළවෙනියට මේ දැකපු ධර්මය මෙතන මේ අරියට මගේ උපේක්ඛාවට යනවා කියන එක මෙතන මේ මුසාවාද පරුසාවාච කියන කොටසෙන් බැහැලා ගිහිල්ලා නැති වෙලා ගිහිල්ලා තමයි අපිට මෙතෙන්ට එනවා කියන එක සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට ඒවා තියෙනවා නම් අපි මුසාවාද කරනවා නම් ද්වේෂය කියන එක තියෙනවා. ඉතින් ඒක වුණා නම් මේ ටික ඇති වෙනවා මගේ චිත්ත සමාධිය පවතින්නේ නැහැ කියන එක තියෙනවා. එහෙනම් අපි පස්වෙනි ස්ලයිඩ් එකට යමු. දැන් අපි විමර්ශාව වෙනකන් අපි ඇවිල්ලා තියෙනවා. විමර්ශාව ආවන් පස්සේ විමර්ශාවෙන් ඉඳන් විරියට අපි රේඛාවක් ඇඳලා තිබුණා නේද? ඒ කියන්නේ මේ ඩයග්‍රෑම් එකේ විමර්ශාවෙන් ඉඳන් විරියට ඉන්නා වූ කෑල්ල. මේක පැහැදිලි කරන්න නම් ඔය මයින්ඩ් ෆැක්ටරි එකේ කතාව කියන එක තේරුම් ගන්න ඕන. ෆැක්ටරි එකකට එක පැත්තකින් අපි යමක් දැම්මොත් අනෙක් පැත්තෙන් ප්‍රොඩක්ට් එකක් එනවා. අපි තේකොළ හදනවා කියන්නේ මේ පැත්තෙන් ඉන්පුට් එක තියෙනවා, එහා පැත්තෙන් අවුට්පුට් එක හැටියට තියෙනවා. එතකොට ඔය තේකොළ ෆැක්ටරි එක වැඩ කරන මිනිස්සයාගේ ආඩම්බරයක් තියෙනවා. ඇයි අපේ ෆැක්ටරි එකේ හදන තේකොළ විකුණන්න පුළුවන්. දැන් බලන්න තව මිනිස්සෙක් ඇවිල්ලා කයිවාරු ගහනවා නම් ඒගොල්ලන්ගේ ෆැක්ටරි එකේ තේකොළ හොඳයි කියලා මේ ප්‍රොඩක්ට් එක ගැන නේද? දැන් මෙයාට හිතෙනවා එහෙමනම් ඒක හොඳ නම් ඒකට යන්නේ කියලා. මෙයා මේකේ ඉන්නේ එයාට හොඳයි කියලා අදහසක් තියෙනවා. ඔය පාසල් වල ළමයි එහෙම රණ්ඩු වෙන්නේ අපේ ඉස්කෝලේ ඕගොල්ලන්ගේ ඉස්කෝලේ හොඳ නැහැ අපේ ඉස්කෝලේ හොඳයි කියලා කිව්වහම නේද? ඒ ෆැක්ටරි එකේ කතාව තමයි හැමතැනම යන්නේ. ඒතර අපි නිතරම තියෙනවා මේ එන එක හොඳයි කියලා. එළියට මේ පැත්තෙන් තේකොළ දානකොට එහා පැත්තෙන් එන බඩු හොඳයි කියන අදහස ඇතුව තමයි අපි මේ වැඩ කරන්නේ. අපි දැනගෙන අපි කල්පනා කරන්නේ නැහැ මේ දුක තමයි ඇති වෙන්නේ කියලා. අපි කල්පනා කරනවා මේ විදිහට කොහොම හරි භවය පවත්වාගෙන අපිට ඉන්න පුළුවන් කියලා හැඟීමක් තමයි තියෙන්නේ. මේ තේකොළ ෆැක්ටරි එක තේකොළ දානවා මගේ ජොබ් එක එකයි එහා පැත්තේ වෙනවා අර කට්ටිය එක විකුණනවා ඊට පස්සේ මට සල්ලි හම්බ වෙනවා ඒකෙන් කාලා බීලා මම කොහොම හරි ජීවත් වෙලා
ඉන්නවා කියන අර්ථයයි තියෙන්නේ. ඉතින් ඔය හැම වේදනාවකම තියෙන්නේ ඔන්න ඔය අර්ථය. අපි එක වේදනාවකට වඩා තව වේදනාවකට අගයක් දෙනවා. කායික වේදනාවන් අපි ගත්තාම දෙකක් සසඳා බලනවා. මේ කෑම කාලා ඉන්නා වූ වේදනාවට වඩා ඒගොල්ලෝ හිතනවා මෙන්න මේ කෑම කාලා ඉන්නා වූ එක හොඳයි කියලා. අන්න ඒ වගේ එහෙම නැත්නම් කායික වේදනාවට වඩා මානසික වේදනාව හොඳයි කියලා අපි නිතරම ඒ සසඳා බල ඉන්නවා. හැබැයි ඇති වෙන්නේ නම් දුක්ඛය. ඒ දුක්ඛය ඇති වෙන බව කරන්නේ නැති නිසා මේ පැත්තෙන් ෆීඩ් කරනවා එහා පැත්තෙන් ප්‍රොඩක්ට් එකක් එනවා කියන එක තියෙනවා. එහෙනම් අපි යමු ඊළඟ ස්ලයිඩ් එකට 6 වෙනි ස්ලයිඩ් එකට. මේ 6 වෙනි ස්ලයිඩ් එකේ ඔයගලන්ට පෙන්නනවා මෙන්න මේ විදිහේ ධර්මයක්. මේක පෙන්නනවා මේ ප්‍රාර්ථනේ ග්‍රන්ථයේ මේ භවආශ්‍රයේ ලක්ෂණය. දැන් අපි මේ ෆැක්ටරි එකේ හදා භවආශ්‍රය තමයි මේක තමයි එකතු කර අපි හදාගෙන ඉන්නේ. එතකොට මේ භවආශ්‍රයේ ලක්ෂණය තමයි ප්‍රාර්ථනේ. ඒ කියන්නේ හොඳ භාණ්ඩයක් කියන එකනේ. හොඳ භාණ්ඩයක් කියන එක ප්‍රාර්ථනා කරනවා. ඊළඟට ආපහු අපි ග්‍රන්ථ වෙනවා. ඒ කියන්නේ ලාභ මච්චරේ නිසා ඇතිවෙච්චා වූ ව්‍යාපාදයන් තියෙනවානේ. ආන්න ඒක තමයි අපිට ග්‍රන්ථ වෙන්නේ. ඒතකොට ලාභ මච්චරිය කියන එක මේ ඩයග්‍රෑම් එකේ ඇඳලා තියෙනවා. ඊළඟට අபிසංකාරාකාය සංකරන්ති කියලා කිව්වහම අර හදන්නා වූ මේ ප්‍රොඩක්ට් එකට අපේ ඇලීම කියන එක තියෙනවා. දැන් මේක ටිකක් පරිස්සමින් බැලුවොත් ඕගොල්ලන්ට පේනවා මේක හරියට මේ අත්වාද උපාදානයට උඩින් තියෙන්නේ මොකද්ද? නිට්ටයයි කියන එක නේද? මතකද? විඥානාහාර පාර නිට්ටයයි කියලා ආව විපල්ලාසය ඒකෙන් එනවා අත්වාද උපාදාන. මෙතන ලයින් එකක් තියෙනවනේ මේක ලාභයි කියලා සාතේ කියලා එහෙම ලාභා තියෙනවා. ඉතින් මේ විදිහට තේ 11000 හරි ඉහළු ධානයක් අල්ලගෙන හරි ඉන්නේ හොඳයි කියලා ඕගොල්ලන්ට පේනවා. ඔන්න දැන් ඉරද්දිගේ අපි මෙන්න මේ රාගය කියන තැනට ආවා. මෙතනින් අපි ජාතිය කියන එකට යනවා. රූපෝපක විඥානස්තිත්‍ත්‍ය ඔය විදිහට ජාතියට කියන එක. මේක හරියට එහෙමනම් මේ උඩින් වතුරක් කරනවා වගේ නේද? නිට්ටයයි කියලා මෙතනින් දැම්මහම මේ බටේ දිගේ මෙහෙම පල්ලෙහාට ඇවිල්ලා එතනින් ඔන්න ජාතියක් කියන එක ඇති වෙනවා. ඉතින් ඒක තමයි මේ පල්ලෙහෙන් පෙන්නලා දීලා තියෙන්නේ. මෙතන උඩ බැලුවාම අත්වාද උපාදානේ මේ පැත්තේ බැලුවාම අත්භාව පටිලාභය. අත්වාද උපාදානෙන් අත්භාව පටිලාභයට. අත්භාවයේ පටිලාභය ඇති වුණා නම් අපි ආපහු උඩින් අත්වාද උපාදාන ධර්මයන් අපි හදනවා කියන එක තියෙනවා. එතකොට එහෙමනම් මේ පැත්තේ පෙන්නනවා මේ ප්‍රොඩක්ට් එක කියන එක ප්‍රොඩක්ට් එක ලියලා තියෙන මේ පැත්තේ පැත්තෙන් ප්‍රොඩක්ට් එක කියලා තියෙනවා මේ පැත්තෙන් හදාගත්තා ජාතිය කියන එක. ඉතින් අපි හදමු හොඳම භාණ්ඩය නේද? අපේ රූපය ජාතියක් හදාගත්තා කියන්නේ අපි හදමු හොඳම භාණ්ඩය. දැන් ඔයගොල්ලෝ කියනවා අපි එක එක ඒවා හැදුවා ළමයි හැදුවා අරගොල්ලෝ මේගොල්ලෝ හැදුවා කියලා කියනවා. ඉතින් ඔය ගත්තාම හොඳම භාණ්ඩය හැටියට තියෙන්නේ අපි හදපු මේ ජාතිය සහිත එක තමයි. එතකොට මේක සිද්ධ වුණේ කොහොමද? දැන් මේ පැත්තෙන් ඔයගලන්ට පේනවා මේ චිත්ත සංස්කාර තමයි අපේ ප්‍රොඩක්ට් එක හැටියට තියෙන්නේ. අපි අර ඉස්සෙල්ලා භාවනාවත් එක්ක සම්බන්ධ වෙනවා නම් අර රූපයක් දැක්ක ගමන් සුබයි කියලා දැම්මා නේද? මතකද? ඒ පාර ඒක ගියා කොහාටද? ඉදන් සත්‍යයට. ඊට පස්සේ නිට්ටයයි කියලා ගත්තා. ඊට පස්සේ සුඛ වුණා. පරාමාස වුණා. අත්තා වුණා. දික්ටි අනුසේ මේ විදිහට ගියා. පටන් ගත්තේ මේ පොඩි දෙයකින්. සුබයි කියලා වගේ දෙයකින් පටන් ගත්තා. මහා ලොකු දෙයක් දැන් හැදිලා තියෙනවා. විශාල එකක් හැදෙනවා. ඉතින් වැඩේ තියෙන්නේ හැදෙන එකට අපි ඇලෙනවා. ඒකනේ පෙන්වන්නේ ආනන්ද සප්පාය සූත්‍රේ නේද? අර මුලින් එක ගත්තා කාම සංඥා කිව්ව ඒක අයින් කරා ඊට පස්සේ සමාධිය ඇති වුණා ඒකට ඇලුනා. ඉතින් ඔහොමම ගලවගෙන ගියානේ නේද? ඉතින් ගිහිල්ලා අන්තිමට අපි නේව සංඥා නා සංඥායතෙට හරි පොඩි එකකින් පටන් ගත්තා. අර රූපේ මුලින්ම ඉක්ුවා නම් අපිට ওই කතාවල් මොනක්වත් ඇත්තේ නෑ. සම්පූර්ණයෙන් ඉක්මවල දැම්මා නේද? ඒකට ඒක එහෙම නෙමෙයි. අපි රූපේ අයින් කළා මේ වේදනාව සහගත ඉන්නවා කෝ විඥානංචායතනේ ආකින්චනායතනේ මොකක් හරි අපි අල්ලගෙන ඉන්නවා කියන එක තියෙනවා. එතකොට මේක තමයි අපේ ජීවිතේ. එහෙනම් අපේ ජීවිතේ තියෙන්නේ මේ උඩින් වතුරක් කළා අත්වාද උපාදානේ ඉඳන් අත්භව පටිලාභේ ಜಾති කියන එක ඇති වෙනවා කියන එක. ඒක තමයි මේකේ වෙන්නේ. එතකොට මේකේ ලකුණු කරලා තියෙනවා මෙතන මේ මච්චරිය කියන එක මෙතන ලාභ මච්චරිය. ඒ ලයින් එකේ තමයි ඒක තියෙන්නේ. ඊළඟට අපි 7 වෙනි ස්ලයිඩ් එකට යමු. ඔය හැම වේදනාවකටම අපි සංඥාව මගින් අගයක් දෙනවා. දීලා තණ්හා වෙනවා කියලා අපි දන්නවා නේද? සංඥාව මගින් අගයක් දෙනවා. අපි එහෙම කරන්නේ හැදෙන එක දුකයි කියලා අපි දන්නේ නැතිකම නිසා.
හැදෙන ප්‍රොඩක්ට් එක දුක බව නොදැනීම නිසා තමයි වේදනාවට අගයන් දෙදී අපි තණ්හාවෙදි යන්නේ. තණ්හාව නොවනවනම් අපිට මේ භවආශ්‍රයට කියන එකට ඉඩක් වෙන්නේ නැහැ. ඇයි ඒ? ඔයගොල්ලෝ දන්නවා අර අත්තා කියලා ආවහම ඒකේ පසු සංඥාව තමයි භවආශ්‍රය. එතකොට ඒ විදිහට අපි අයින් වෙනවා නම් එහෙනම් අපිට කරුණාවෙන් අප්‍රමාණී කියන එකට යන්න පුළුවන්. අර දුක්ඛපටිපදා කිප්පා විඤ්ඤාව නේද? භවආශ්‍රයට කියන එකට එහෙම පහර වදිනවා. පහර ඇදලා අපිට කරුණාවෙන් අප්‍රමාණයට යන්න පුළුවන්. ඉතින් මේක තමයි ඔය දෙවෙනි එක්සිට් පොයින්ට් එක. ඒ කියන්නේ මායාවේ දැන් අපි ඔය හයිවේ එකකින් යනවා නම් එළියට පනින්න පළවෙනි එක්සිට් පොයින්ට් එක මෙත්තාව. දෙවෙනි එක්සිට් පොයින්ට් එක ඇවිල්ලා කරුණාව. මේකෙන් අර හයිවේ එකකින් එළියට යනවා. ඒ වගේ තමයි ඕගොල්ලෝ ඉන්නේ මායාවේ කුකුල් කූඩුවේ. ඒ කුකුල් කූඩුවෙන් එළියට පනින්න තියෙන දෙවෙනි එක්සිට් පොයින්ට් එක තමයි ඔය කරුණාව කියන්නේ. ඒක තුල නිතරම මතකද? කරුණාව තියෙනවා නම් අතහැරීමක් කියන එක අඩංගුයි. ඒ කියන්නේ චාගාදිත්තානිය කියන එක අඩංගුයි. ඉතින් එහෙම ගිහිල්ලා අතහැරලා තමයි චිත්ත සමාධිය කියන එක යන්නේ. බලන්න අර ආච්චිට හැමදාම මිනිස්සු එපයි කියද්දි තුවාගෙනක් දෙනවා නම් ආච්චි ඒව තුවාගේ ගොඩ ගහනවා නම් මොකද වෙන්නේ? ආච්චිගේ ගෙදරත් පිරෙනවා තුවාවලින් නේද? ඒව අතහරින්න අන්න ආච්චිට පුළුවන් මේ චිත්ත සමාධිය කියන එක තියාගන්න. එතකොට මේ විදිහට ඒ කරුණාවෙන් අප්‍රමාණයට යනවා කියන එක. ඉතින් ඔය අපිට ඔය ප්‍රශ්නේ ඇති වෙන්නේ මේ ෆැක්ටරි එකේ අර රූපයන් කියන ඒවා අරගෙන ඒවා ෆීඩ් කරලා නේද? එතකොට භවආශ්‍රය තමයි අපිට අර ඇස ඕනී කියලා කියන්නේ. අර අපි ඉස්සෙල්ලා බලුවේ චේතනාව කියන තැන අපේ ඇහක් කියන එක හදනවා සලායතන. ඒක වේදනාව සඳහා තමයි අපි ඔය ඇහැ ඕනී කියලා කියන්නේ. ඒ හදුවහම ඇස මේ මොහොතේදී මම වෙනවා. හදුවායින් පස්සේ ඇස මම වෙනවා. එතකොට දැන් ඕක සාමාන්‍ය මිනිස්යන්ගේ ජනවාහරියේ තියෙනවානේ. අර හරියට කියන්නේ මම මේ ළමයෙක් උනත් ඇහැ වගේ බලා ගන්නවා කියනවා නේද? ඒ කියන්නේ මිනිස්සෙක් උපන්නාම ඒ මිනිසයාගේ ඇහැ කියන එක පහළ වුණාම ඒ සූත්‍ර පිටකේ පෙන්නනවා. එයා උපන්නා කියලා ඇති වෙනවා කියලා. ඇහැ නැති වුණාම නැති වෙනවා කියන එක. එතකොට භවආශ්‍රය තමයි කියන්නේ මට මේ ඇස කියන එක ඕනී කියලා. ඒ වේදනාව මේ වගේ වේදනාවක් ගන්න නම් මට මේ වගේ හැක් ඕනේ. අර අඹ ගෙඩියක් කාලා මට ඒ රසය ගන්න නම් මට දිවක් ඕනේ. ආන්නේ වගේ ඒ අර්ථයෙන් කියනවා. කරුණාවෙන් අප්‍රමාණයට යනවා කියලා කියන්නේ අර ආච්චි අතහරිනවා වගේ මේ ඔක්කොම දන් දීගෙන අතහැරගෙන යනවා. ඒ කියන්නේ එහෙම වෙනකොට අපි දැන් ඔය ඇහැ ඕනී කියන ධර්මයේ ඒ කියන්නේ භවආශ්‍ර කතාව තුනී වෙලා යනවා. මම ඉන්න ඕනී කියලා කියන්නේ නෑ. අපේ ප්‍රශ්නේ තියෙන්නේ අපි කියනවා නිතරම අපි ඉන්න ඕනී කියලා. ඔය මේ රේඛාව හරි වැදගත්. මේ විදිහට ගත්තාම මේ රේඛාව ඒ වගේම ಜಾති ඉඳන් විඥානයේ දක්වා තිබෙනා වූ රේඛාවන් ගත්තාම හරි වැදගත් වෙනවා ඒ අර්ථය. අපි හදන්නේ කොහොම හරි ඔන්නෝක පවත්වාගෙන ඉන්න. මොන ක්‍රමයකින් හරි කමක් නෑ. දැන් මෙතන මේක හැදුනේ ක්‍රමයන් අපි දැන් බැලුවා මේ වේදනාව නිසා මට ඉන්ඩෝනි කියන කතාව නේද? එතකොට දැන් මං අතහරිනවනම් කරුණාවෙන් අප්‍රමාණයට යනවනම් අන්න වේදනාව නිසා මං ඉන්ඩෝනි කියන කතාව අයින් වෙනවා. කෙනෙක් කියන්න පුළුවන් මේ රූපේ හේතු කොටගෙන මේ අඹ ගෙඩිය හේතු කොටගෙන මමයි. තව කෙනෙක් කියන්න පුළුවන් කාලයක් ගිහිල්ලා මට මේ අඹ ගෙඩිය නිසා ඇතිවෙනා වේදනාව නිසා මං ඉන්නවා කියලා නේද? තවත් කෙනෙක් කියන්න පුළුවන් කාලයක් ගිහිල්ලා මට මේ වේදනාව අඹ ගෙඩිය නැතත් කමක් නැහැ මේ වගේ වේදනාවක් මොන ක්‍රමයකට හරි. ඒකට කොහොම හරි මෙයා හදන්නේ මේ වේදනාව පවත්වාගෙන ඉන්නේ කියලා. දැන් මම Tamanට පේනවා නම් මේක දුක්ඛේ තමයි ඇති වෙන්නේ. අර ප්‍රොඩක්ට් එක දුකයිනේ. ඒක කියන එක තේරෙනවා නම් මේ පුද්ගලයා අතහැරීම කියන එක කරනවා. ඒක නිසා එයාට භවආශ්‍රය කියන එක නැති වෙනවා. ඒක නිසා ඇහැ ඕනී කියලා කියන්නේ නැහැ. එහෙමනම් අන්න මේ අවස්ථාවේදී අර වේදනාව නිසා ඇතිවෙනා වූ අත්භාව පටිලාභ කියන කොටස අයින් වෙනවා. ඒ කියන්නේ මම පෙන්නුවේ මේ උඩින් වතුර වක් කරනවා. වතුර වක් කරන්න අපි එක එකව භාවිතා කරනවා. රූපය අල්ලගෙන වේදනාව අල්ලගෙන තියෙනවා. දැන් අපි වේදනාව නිසා මේක එපා කියලා මෙතන මේ තණ්හාව ලකුණු කරලා තියෙන්නේ. අපි අර ඒ වේදනාවට සංඥාවෙන් අගය දීලා තණ්හාවන් කියන ඒවා වෙනවා. දැන් එතකොට මෙයා කල්පනා කරනවා මේක හරියන්නේ නැහැ. මෙයා අතහැරීම කියන එක කරනවා. එහෙනම් වේදනාව නිසා ඉන්න ඕනේ. එහෙනම් පේනවද මේ අත්වාද උපාදානේ අර නිට්ටයයි කියලා පහලට ආව අත්වාද උපාදානේ ඉඳන් අත්භාව පටිලාභය දක්වා යන්නා වූ කොටස වේදනාව නිසා මට මේක එපා. අන්නේ කොටස
බහැලා යනවා කියන එක තියෙනවා. එතකොට අර වංචාව කියන එක අපි අඩු වෙලා යනවා. මේ සාතීය කියන එක ලකුණු කරලා තියෙන. මේ සාතීය කියන එක යනවා. එතකොට ඒක තමයි 7 වෙනි ස්ලයිඩ් එකේ ඕගලන්ට මෙතන පේනවා මේ ලාභ මච්චරිය. ඒකේ තියෙනවා මෙතනත් මච්චරිය කියලා ලකුණු කරලා තියෙනවා. භවාශ්‍රය කියන එකත් මේකේ මේ ලයින් එකේ මේ කැපෙන තැන ලකුණු කරලා තියෙනවා. ඊළඟට අපි යමු 8 වෙනි ස්ලයිඩ් එකට. දැන් ඔය 3 වෙනි සත්‍ය කියන එක මනසට නැංගුවොත් මොකද්ද 3 වෙනි සත්‍යයේ තියෙන්නේ? ඒකේ පෙන්නනවා චතුරාර්ය සත්‍ය 3 වෙනි සත්‍යය දුක්ඛ නිරෝධ සත්‍ය නේද? එතකොට බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ වේදනාව නිසා තණ්හාව ඇති වෙනවා. මේ තණ්හාව නිසා තමයි දුක්ඛය ඇති වෙන්නේ. 3 වෙනි සත්‍යයේදී පෙන්නනවා මේ තණ්හාව නැති වෙනවා නම් දුක්ඛය නැති වෙනවා කියන එක පෙන්නනවා. ඉතින් ওই 3 වෙනි සත්‍ය කියන එක මනසට නැංගුවොත් අර මානිය කියනවානේ මෙහිම වෙලා ජීවත් වෙන එක හොඳයි කියලා. අන්නේ කතාව කියන එක බහැලා යනවා. මානෙ කියන්නේ අර ෆැක්ටරි එකේ තේකොළ විකුණු තේකොළ හදාගෙන මේවා කරගෙන ජීවත් වෙලා ඉන්න එක හොඳයි කියන කතාව. මම කිව්වේ යා හරි මාන්නක්කාරයි කියලා ෆැක්ටරි එකේ වැඩ කරනකොටම. ඉතින් ඕකට උදව් උපකාර වෙන ගාථාවක් තියෙනවා. ඒක ගාථාව අපි ලියාගමු. ඒ අකනිට බ්‍රහ්මලෝකේ රහතන් වහන්සේලා 7 නමක් වැඩලා ඒ රහතන් වහන්සේලා පැවසුව ගාථාවක්. ඒකේ පළවෙනි පදයට තියෙන්නේ ඉන්ද්‍රිය අසංවරය මගින් ඇසෙන් රූප බලන්න කැමැත්තට ඉඩ දෙනවා කියන එක. ලියා ගන්න නැති කෙනෙකුට ලියා ගන්න පුළුවන් ඉන්ද්‍රිය අසංවරය මගින් ඇසෙන් රූප බලන්න කැමැත්තට ඉඩ දෙනවා කියන එක. දෙවෙනි එකට කියනවා මේක සඳහා ඇස ඕනී කියලා කියනවා. මේ සඳහා ඇස ඕනී කියලා කියනවා. ඒ කියන්නේ කවුද? ඒ කියන්නේ භව ආශ්‍රය. ඊළඟට තුන්වෙනියට කියනවා මෙහෙම වෙන එක හොඳයි කියලා කියනවා. මෙහෙම වෙන එක හොඳයි කියලා කියන්නේ මානිය. මානිය විසින් කියනවා මෙහෙම වෙන එක හොඳයි කියලා. හතරවෙනි කාර්යයට කියනවා ඒ නිසා මම කරනවා එය. ඒ නිසා මම කරනවා එය. කවුද ඒ? ඒ තමයි සංස්කාරය. සංස්කාරය තමයි මේව හදන්නේ නේද? ඊට පස්සේ හැදුවට පස්සේ ඇලෙනවා. එයා තමයි තණ්හාව. හැදුවට පස්සේ ඇලෙනවා. ඒක තමයි තණ්හාව. හයවෙනි කාරණට කියනවා අත්හරින්නේ නැහැ කියලා කියනවා. අත්හරින්නේ නැහැ කියනවා. කවුද ඒ? ඒ තමයි අවිද්‍යාව. මොකද එයා කියනවා නිට්ටයයි. මම මේක අතහරින්නේ නැහැ කියලා. රස්සාව පවත්වාගෙන ඉන්න එක නිට්ටයයි. අතහරින්නේ නැහැ. මේ රස්සාව අතහරින්නේ නැහැ කියන්නේ යන්නේ වගේ නේද? එතකොට 7 වෙනි පදයට එනවා දුක් විඳිනවා මේ විදිහට. දුක් විඳිනවා මේ ආකාරයට. කවුද මෙයාගේ නම? ඒ තමයි අහං සහ මම. එතකොට මේ ගාථාව ඔක්කොම පද ටික ඕනේ මේක හරි වැදගත් ඒ ගාථාව. අපි පද 3ක් ගත්තොත් ඉන්ද්‍රිය සංවරය මගින් ඇහෙන් රූප බලන්න කැමැත්තට ඊට දෙන්න. මේක සඳහා ඇහැ ඕනී කියලා කියනවා භව ආශ්‍රය. මෙහෙම වෙන එක හොඳයි කියලා කියනවා මාන්නේ. මාන්නේ තමයි කියලා කියන්නේ මේක මෙහෙම ජීවත් වෙලා ඉන්න එක. දැන් අපි රස්සාවට කරගෙන අදත්තා දානීය කරගෙන හරි ජීවත් වෙලා ඉන්න එක හොඳයි කියන අදහස තමයි මාන්නේ විසින් දෙන්නේ. එතකොට හැබැයි අපි දන්නවා නම් මේ සත්‍ය වශයෙන්ම ඇති වෙන්නේ දුකයි කියන එක. අර තුන්වෙනි සත්‍ය මනසෙන් නම් මනුස්සයට පේන සත්‍ය වශයෙන්ම ඇති වෙන්නේ දුකයි. එහෙමනම් අර මානිය වගේ මෙහෙම හොඳයි කියන කතාව කියන එක අඩු වෙලා යන්න ඕනේ. මාන්නින් කරන්නා වූ දෙය කියන එක බහැලා යන්න ඕනේ. එතකොට මානිය ඇතිනම් මොකද වෙන්නේ? අත්ත් සංඥාවට නිට්ටයයි කියලා අගයක් දෙනවා. අත්ත් සංඥාවට නිට්ටයයි කියලා අත්තයි ඉඳන් නිට්ටයට යන එකට අගයක් දෙනවා. මෙතන අත්තයි ඉඳන් නිට්ටයට සම්බන්ධතාවයක් එයා ඇති කරනවා. එතකොට ඒක එහෙම කරන්න පුළුවන් කියන අදහසක් එයාගේ ඇති වෙනවා. ඉතින් ඒක හරියට නිකන් අර වඩු බාසුන් නැහැ හොඳ භාණ්ඩයක් හදනවා කියන අර්ථයකට ඒක එනවා. ඊළඟට ඔයගොල්ලන්ට මෙතන ධර්මයක් පේනවා. ඒ ධර්මයේ ගත්තාම ඔය මෙතන මේ මච්චරිය කියන එක එතන 7.2 කියලා අපි ලකුණු කරන ඔය තයෝධර්ම සූත්‍රයේ ඒකෙන් පෙන්නනවා අපිට ඇති වෙනවා කියලා මේ 6.2 කියලා තියෙන්නේ දුස්සීලභාවය කියන්නේ. තයෝධර්ම සූත්‍රයේ පෙන්නනවා මෙතන මේ
ඒ මච්චරිය නිසා අපිට දුස්සීලභාවය කියන එක ඇති වෙනවා කියලා. අනිත් අතට ආපහු පෙන්නනවා චූල අස්සපොර සූත්‍රයේ. මෙතන මේ මච්චරිය නිසා සාතේය කියන එක ඇති වෙනවා කියලා. සාතේයත් මේකේ ලකුණු කරලා තියෙනවා. ඒතකොට මච්චරිය නිසා සාතේය කියන එක ඇති වෙනවා කියන එක. ඒක හරියට නිකන් අර නැංගුරුමක් වගේ නේද? කෑලි දෙකකට ගිහිල්ලා තියෙනවා දෙපැත්තට. අර පල්ලෙහාට දුස්සීලභාවය ආවනම් ඉතින් පල්ලෙහාට යනවනේ මෝස ධර්මයන් අල්ලගෙන අපි ගමන් කරනවා නේද? ඉතින් මේක මේ තපස්සේ බුදුසිය තමයි මට මේක පෙන්නලා දුන්නේ. මේකේ හරි ප්‍රශ්නයක් තියෙනවා. මේකේ ප්‍රශ්නයක් තියෙනවා කියන්නේ මෙතන මේ විදිහට මේ දුස්සීලභාවය ඇති වුණා නම් ওই දුස්සීලභාවය අපේ මාන්නේ බවට පත් වෙනවා. අපි ඔක පැහැදිලි කරලා තියෙනවා. අර පාණාතිපාතය කරන මිනිස්සයා පීයේ මිනී ගහගෙන මම පාණාතිපාතය කරනවා කියලා Tamanට මාන්නයක් තියෙනවා. අදත්තා දානි කරන එක්කෙනාට දැන් ඔයගොල්ලෝ රස්සාවක් තියෙනවා කියලා මාන්නයක් තියෙන නේද? මට මේ රස්සාව මගේ හොඳ රස්සාවක් තියෙනවා. ආදී වශයෙන් මාන්නයක් තියෙනවා නේද? ඒක දුස්සීලභාවය. අපි මේ අදත්තා දානයකට යන්නේ හැබැයි අපිට මාන්නයක් තියෙනවා ඒක ගැන. එතකොට මේ මාන්නය මගේ මොකද කරන්නේ? මේ අත්තා ඉඳන් නිත්‍යට යන්න අර ජැක් එකක් කියන එක එයා ගහනවා. දැන් නිත්‍යභාවයට ගියොත් මොකද වෙන්නේ? පේනවද? නිත්‍යභාවයට ආවොතින් මෙතනින් වතුර වැක්කුණා වාගේ අත්වාද උපාදානය අත්භාව ප්‍රතිලාභය දක්වා ගමන් කරනවා. එතකොට මෙතන අත්ත හැදුනා නම් මේක සිද්ධ වෙනවා. අර භවආශ්‍රයෙන් කිව්වේ මොකද්ද? අත්ත කියන එකේ පසු සංඥාව තමයි භවආශ්‍රය කියලා කිව්වේ නේද? එතකොට දැන් අපිට මේ සම්බන්ධතාවය කියන එක පේනවා. ඉතින් එතකොට මෙතන පෙන්නනවා මෙන්න මෙහෙම දෙයක් මේ දුස්සීල භාවය නිසා මානෙ නිසා දුස්සීල භාවය කියන එක ඇති වෙනවා කියන එක. එතකොට මේ අවස්ථාවේදී අපිට පෙන්නනවා මෙන්න මෙහෙම ධර්මයක්. අපි එහෙමනම් මේක නැති කරන්න නම් මොකද්ද ලොජික් එක? දුස්සීල භාවය නිසා නම් මානෙ නම් දුස්සීල භාවය කියන එක අයින් කරන්න ඕනේ. අපි මෙත්තාව කියන එක පවත්වාගෙන යන්න ඕනේ. මොකද අපි ආවේ ඡන්ද සමාධියෙන් චිත්ත සමාධිය විමර්ශාවෙන් මේ ඉන්නේ නේද? එතකොට මෙත්තාව කියන එක දිගටම තියෙන්න ඕනේ. නැත්තම් අපි වැටෙනවා. අඩුම තරමේ මෙත්තාව තියෙන්න ඕනේ. අපි ටිකකට ඉස්සෙල්ලා ඉගෙන ගත්ත කරුණාවට මෙත්තාවෙන් කරුණාවට කියලා. එතකොට මේක පෙන්නනවා මේ පටිසම්භිදා මග්ගේ ඒ දෙවිනි පොතේ තමයි ඔක තියෙන්නේ. ඒක පෙන්නනවා මේ මෙත්තාව කියන එක නොසැලී පවතින්න ඕනේ. මේ අශ්‍රද්ධාව කියන එකෙන් නොසැලී පවතින්න ඕනේ. ඒ වගේම කෝසජ්ජිය කියන එක. කෝසජ්ජියත් මේකේ ලකුණු කරලා තියෙනවනේ නේද? ඒ කෝසජ්ජිය කියන එකෙන් නොසැලී පවතින්නට ඕනේ. ඊළඟට ප්‍රමාදිය කියන එකෙන් නොසැලී පවතින්න ඕනේ. ආපහු පෙන්නන උද්දච්චයෙන් නොසැලී පවතින්නට ඕනේ. ඊළඟට පෙන්නන අවිද්‍යාවෙන් නොසැලී පවතින්න ඕනේ කියන එක පෙන්නනවා. ඉතින් බලන්න දැන් අපි අර ද්වේෂය කියන එක ටිකකට ඉස්සෙල්ලා බැලුවා නේද? බලන්න දැන් උපනාහය කියන එක ඇති වුණා නම් අපි මේ ස්ලයිඩ් එකට ගියොත් එහෙනම් ඔයගලන්ට පේනවා මෙතන අපිට උපනාහය ගන්නකො. උපනාහය ඇති වුණා නම් අපි පලාසයට යනවා. පලාසයට ගියොත් අපිට ලාභ අපි මච්චරිය කියන එක ඇති වෙනවා. මච්චරිය ඇති වුණා නම් එහෙනම් අර ලයින් එකේ අර කතාව ෆැක්ටරි එකේ මේක ලාභයි කියව ගමන් එහෙනම් ආපහු අත්වාව ප්‍රතිලාභය දක්වා අපේ ගමන් කරනවා කියන එක Tamanට පේනවා. එතකොට ඕක අපි ඉගෙන ගත්තා ඔය සංඝාරව සූත්‍රය කියන එක බැලුවාම මේ මුළු පංච නීවරණයන් මගින්ම ඇති වෙන්නේ පලාසය. පලාස වුණා නම් ලාභ මච්චරිය. මේක ඇති වෙනවා කියන එක තියෙනවා. එතකොට ඒක දැකලා තමයි මේ මෙත්තාව කියන එකේ භාවනාවේදී ආරම්භ කළේ. එතකොට මේ ශ්‍රද්ධාව සමග අපි මෙත්තාව කියන එක තියෙනවා. එතකොට ඒ තථාගතයන් වහන්සේ පැවසුවානේ මේ පිසුනා වාච කියන ඒවා හැම එපා කියලා නේද? පිසුනා වාච එපා කියන එක බුදුහාමුදුරුවෝ කිව්වා. මේවා කළා නම් ඉතින් මේ ප්‍රශ්නේ අපිට ඇති වෙනවා. ලාභයි කියලා ගත්තා. මේ මච්චරිය ඇති වුණා නම් ඉතින් මේකේ පල්ලෙහාට බැස්සා කියන එක තියෙනවා. එතකොට ඊට පස්සේ අපි විරිය කියන එක භාවිතා කරනවා. අතන මෙතන මේ කෝසජ්ජිය කියලා තියෙනවා. මේ කෝසජ්ජිය නැති වෙන්න නම් විරිය කියන එක අපි භාවිතා කරන්න ඕනේ. එතකොට ඒ කියන්නේ මෙත්තාව එහෙමනම් විරියත් එක්ක අපි වඩන්න ඕනී කියන එක තියෙනවා. ඊළඟට ඒ කියන්නේ අපි දෙවෙනි කාරණේ. තුන්වෙනි කාරණේට තියෙනවා මෙතන මේ ප්‍රමාදය කියන එක. ඒතර ප්‍රමාදය කියන එකේ අනිත් පැත්තට අපි තියෙන්නේ මේ සතිය කියන එක. ප්‍රමාද වෙනවා කියන එක අනිත් පැත්තට සතිය කියන එක තියෙනවා. මොකටද සතිය?
ඒ කියන්නේ අපි අන්ත දෙක දැකලා. ඒ කියන්නේ සමුදයයි අස්තංගමයයි කියන සතියෙන් පෙන්වන්නේ ඒකනේ ඉති රූපං ඉති රූපස්ස සමුදය ඉති රූපස්ස අත්ංගමෝ කියලා නේද? සමුදය අස්තංගමය. දැන් අපි දන්නවා මොකක් හරි එකක් මම ලාභයි කියලා ගත්තනම් ලාභ මච්චරිය නිසා අන්තිමට මට ඇති වෙන්නේ මොකද්ද? රෝගී භාවයක්. රෝගී භාවය කියන එක තමයි මට ඇති වෙන්නේ. අන්න ඒක තේරුම් අරගෙන ඒ රෝගී නොවී ඉන්න කරන උත්සාහයට පමාන වීමයි මේ කතා කරන්නේ. අන්න ඒක කැමති නම් ලියා ගන්න. ඒ සමුදය අස්තංගමී කියන එක දැකලා රෝගී නොවී ඉන්න කරන උත්සාහයට පමා නොවීම සඳහා සතිය ඇති කර ගැනීම. සතියෙන් කරන්නේ යන්නේ එහෙම දෙයක්. අර විරියෙන් කියවනේ මේව එපා කියලා මම ලෙඩ වෙන්නයි යන්නේ. ලෙඩ වෙන්න දෙන්න බෑ. ආන්න ඒක සඳහා සතිය කියන එක පවතින. ඉතින් මේක බලාගෙන ගියා නම් ඕගලන්ට එහෙනම් පොඩ්ඩක් මතක් වෙන්න ඕනි අපි අර සුඛාපටිපදා කිප්පා විඤ්ඤාවේ. අපි කිව්ව ධර්මයේ මතකද? සුඛාපටිපදාවේ කිප්පා විඤ්ඤාදී කිව්ව ශ්‍රද්ධා ආදී මුච්චති කියලා නේද? දස කුසලයේ මම පවත්වනවා. ඒක තමයි කෝස් එකේ මගේ තියෙන්නේ. එතකොට එහෙමනම් ඒක මගින් අශ්‍රද්ධාව කියන එක යනවා නේද? ඊට පස්සේ දෙවෙනියට කිව්වා විරියම් පග්ගං හන්තෝ කියලා. විරිය ඇති කර ගන්නවා කියලා නේද? එතකොට දස කුසලයේ පවත්වන්න. ඒකෙන් තමයි මේ කෝසජ්ජිය කියන එක නැති වෙලා යන්නේ. එතකොට සතිය කියන එක භාවිතා කරනවා ප්‍රමාදිය කියන එක නැති වෙන්න. ඊළඟට සමාධිය කියන එක භාවිත කරනවා චිත්තං සමාදාහන්තෝ කියවේ. ඒක භාවිතා කරනවා මෙන්න මේ උද්දච්චය කියන එක නැති වෙන්නේ කියන එකට. ඉතින් ඕක අර ඉස්සෙල්ලා කරපු භාවනාවත් එක්ක සම්බන්ධ වෙනවා. ඒ භාවනාවේදී අපි ගත්තනේ කාම සංඥාව කියන එක. ඒ කාම සංඥාව හේතු වෙනවනේ උද්දච්චය ඇති වෙන්න. ඒකෙන් අපිට එන්නේ දෝමනස්සයයි කියලා අපි ඉගෙන ගත්තා නේද? කාම සංඥාව නිසා දෝමනස්සය. ඒ උද්දච්චය මගින් තමයි දකුණු අත පැත්තේ ඉඳන්. එයා පිටින් ඉඳන් ඒ ඇඳලා තියෙන විදිහ හරියටම හරි. මේ පැත්තේ ඉඳන් මේ උඩින් ඉඳන් පල්ලෙහාට එන්න එයා පවත්වනවා. එයා මේව නිට්ටයයි කියලා. හරි ගැඹුරු ධර්මයක් උතන බැලුවාම. ඉතින් ඒක හරියට කෙනෙක් අවබෝධ කරගෙන අයින් කරනවා නම් ඒ උද්දච්ච ස්වභාවය ඒ වෙලාවට ඔය සැටර්න් එකේ රින්ග්ස් හිටන් පේනවා. ඒ තරම් අපි මේ පවතිනවා කියලා උද්දච්චින් ජග් ගහලා ඔක කරන්නේ. එතකොට මේකේ තියෙන්නේ මේ ඩයග්‍රෑම් එක හරියට ඔබ බැලුවොත් මේක දෙකට බෙදෙනවා. මේ ලයින් එකේ ඉඳන් උඩ කෑල්ල කියන එක බැලුවොත් එහෙම මේකේ මේ ලයින් එකේ උඩ කෑල්ල ඒකේ ඉන්නේ මමංකාරය. ඒක නිකන් හරියට අර ෆැක්ටරි එකේ යම්කිසි දෙයක් හැදුවා වගේ. ප්‍රොඩක්ට් එක හැදුවානේ නේද? අන්න ඒ වගේ විඥානයක් ඔන්න සකස් කළා. කබලින්කාර ආහාරයෙන් ඉඳන් පටන් අරගෙන විඥානයක් සකස් කළා කියන එක තියෙනවා. මේ පල්ලෙහායින් තියෙන මේන්ටෙනන්ස් කඩාගෙන වැටුණා. ඕගොල්ලන්ගේ පයිප් එක කැඩලා තියෙන ප්ලම්බින් බාස්රු නැහැ. අරගොල්ලෝ මේගොල්ලෝ ගෙන්නලා හදාන්නේ නේද? අන්න ඒ වගේ මේ හරිය තියෙන පරිදේව එහෙමනේ නේද? මලාට පස්සේ මොකද වෙන්නේ? ශෝක කරලා අර මං කිය අර බන්ට් එක කැඩුනා කියලා නේද? තමන්ගේ අර ආදපු වේල්ල කැඩුනා නම් බොහොම ඉක්මනට කොහොම හරි ගිහිල්ලා ඒක හදනවා. ආන්න ඒ වගේ මේකේ හදනවා. අර කාම විතක්කයන් උපද්දවනවා අපි ඊට පස්සේ. මැරිච් එක මැරිච් හැටියට ඉන්නේ නැහැ. අපි උපද්දනවා කියන එක තියෙනවා. එතකොට මේ පැත්තෙන් තියෙන්නේ මේන්ටෙනන්ස් කියන එක. පල්ලෙහා කෑල්ල මේන්ටෙනන්ස් උඩ කෑල්ල අර උත්පාදේ කියන එක. ඉතින් උඩින් ඉන්නවා මමන් යටින් ඉන්නවා අහන් අන්නේ කතාවේදී. එතකොට ඊළඟට ආපහු පෙන්නනවා ඉතින් ප්‍රඥාව කියන එක තියෙනවනේ ප්‍රඥාය ප්‍රජානතෝ අන්න ඒක භාවිතා කරමින් අවිද්‍යාව කියන එක නැති වෙනවා කියන එක. ඉතින් මේකේ පෙන්වන්න පුළුවන් ඔය අපි දැන් චිත්ත සංස්කාරයන් සකස් කිරීම උඩින් කරනවා කියලා කිව්වා. පල්ලෙහායින් මේන්ටේන් කරනවා කියලා කිව්වා නේද? කැඩුණාට පස්සේ රිපෙයාර් කරනවා මේන්ටේන් කරනවා කියන එක කරනවා. ඔය ආයු සංස්කාරයන් කියනවා අතහැරීම කියන එක කෙනෙක් කරනවා නම් ඒ රහතන් වහන්සේ පෙන්නන ඔය චිත්තේ සකස් කිරීම කියන එක ලාභයි කියලා ගන්නෙ නැත්තම්. ඒ කියන්නේ මේ උඩින් කෙරෙන්නා වූ කොටස ලාභයි කියලා ගන්නෙ නැත්තම්. එහි පැවතීම ලාභයයි කියලා ගන්න නැත්තම්. ඒ කියන්නේ මේන්ටෙනන්ස්. සකස් කිරීම ලාභයක් නෙමෙයි. ඒක මේන්ටේන් කරනවා කියන එක ඒ කියන්නේ පල්ලෙහෙන් කරන කොටස ලාභයයි කියලා ගන්නෙ නැත්තම් එයාට ආයු සංස්කාරය කියන එක අතහරින්න පුළුවන් කියන එක පෙන්වනවා. එතකොට මේක මේ ඕගොල්ලන් මේ භාවනා කරන්න ගන්නෙත් මෙන්න මේ ඩයග්‍රෑම් එකම තමයි. එතකොට මේ ඩයග්‍රෑම් එකේ ඕගොල්ලෝ කල්පනා කරලා බලන්න මෙතන මේ දුස්සීල භාවය කියන එක මෙතන තියෙනවා.
කෝසජ්ජිය කියන එක මෙතන තියෙනවා. නේද? එතකොට දුස්සීල භාවයේ කෝසජ්ජිය මේක දික්කලොතින් කොතෙන්ද යන්නේ? මේ ස්පර්ශය කියන තැනටයි යන්නේ. එතකොට උතන මේ ස්පර්ශය කියන තැන හරියට මෙන්න මෙතෙන්ටයි ඔක වැටෙන්නේ. එතන අපි දන්නවා තයෝදම්ම සූත්‍රයේ බලපු අය ඔකට ලියනවා 5.3 කියලා. ඒකට කියනවා දෝසාරෝපණ සිත කියලා. උපාරම්භ චිත්තය කියලා පාලි භාෂාවෙන් කියනවා. එතකොට ඒ ලයින් එක මේක දික්කලොත් මෙතෙන්ට එනවා. මේක තව චුට්ටක් දික්කලොත් කොහාටද යන්නේ? කාමච්ඡන්දයට. එතකොට කාමච්ඡන්දේ නිසා අපිට මොකද වෙන්නේ? අපේ රෝගී බවට දෝෂාරෝපණ සිතකුත් තියෙනවා. කාමච්ඡන්දෙට ගිය මනුස්සයට දුස්සීල භාවයක් එහෙම කරලානේ සත්තු මරලා පානාදිපාතේ අදත්තා දානි ඒක නිසාම දෝෂාරෝපණ චිත්තයක් තියෙනවා. රෝගී බවටපත් වෙනවා මෙයන් දුස්සීල භාවයටපත් වෙනවා කියන එක තියෙනවා. ඉතින් දුස්සීල භාවයට ආවනම් මොකද වෙන්නේ? Tamante ඒක නිසා මාන්නේ එහෙනම් අත්තා ඉඳන් නිත්‍යයට ගියා. එහෙමනම් අර උඩ ඉඳන් වතුර වක් කරා වාගේ අත්වාද උපාදානේ ඉඳන් අත්භාව ප්‍රතිලාභය දක්වා තමන්ගේ උත්පත්තිය කියන එක ඇති වෙනවා. ආනේ මේ ධර්මයේ තමයි ඔයගොල්ලෝ උගා ගැඹුරට බලන්නේ. මෙන්න මේ ධර්මය. එතකොට අර ටිකකට ඉස්සෙල්ලා මේ බැලුවා නම් ඕගොල්ලෝ ටී කප් එකේ කතාව ආන්නේක ලස්සනට පේනවා. බලන්න ටී කප් එකේ තිබුණේ මොකද්ද? මෙතනින් අපි මේ පැත්තෙන් රූපේ ඉඳන් සංඥාවට යනවා කියව නේද? මේ පැත්තෙන් ඉඳන් අපි පරිදේවේ ඉඳන් සෝකයට. දැන් මෙහෙම තිබිච්ච රිටට මොකද වෙන්නේ? පොඩ්ඩක් මෙහෙම වුණා නේද? ඊට පස්සේ අපි සෝකේ ඉඳන් දෝමනස්සයට යනවා. ඊට පස්සේ සංඥාවෙන් ඉඳන් චේතනාවට යනවා. ඒ කියන්නේ මෙහෙම තිච්ච එක මෙහෙම වුණා. ඊට පස්සේ චේතනාවෙන් ඉඳන් විඥාණයට යනවා. අපේ ප්‍රිය විප්‍රයෝගයෙන් ඉඳන් අපි බැලුවා දෝමනස්සින් ඉඳන් දුක්ඛයට යනවා නෝඩ ප්‍රිය විප්‍රයෝගයෙන් ඉඳන් ජාතියට යනවා. ඒ කියන්නේ දැන් හැදුනේ මේ විදිහට ලයින් එකක් නේද හැදුනේ. ඒ කියන්නේ මේ පැත්තට තිබිච්ච ලයින් එක මේ පැත්තට අපි හැරෙව්වා. ඒ ටී කප් එකේ තිබිච්ච එකම තමයි මේ පැත්තට හරවලා අපි කරලා තියෙන්නේ මේ ක්‍රියාවලිය කිරීම මගින් කියන එක. එතකොට ඒක හරි ගැඹුරු ලස්සන උදාහරණයක්. ඕක තමයි අපි භාවනාවට ගන්නෙත් මේ ස්ලයිඩ් එක. එතකොට මේක කළාට පස්සේ ඕගලන්ට එනවා මේ විදිහට හොඳ සමාධියකුත් මෙතෙන්දී ඇති වෙනවා. ආතාපි සම්පජානෝ සතිමා කියලා ඒ විමර්ශා ඉද්ධිපාදයෙන් ඒ උපේක්ඛාවෙන් අප්‍රමාණීය කියන එකට ඕගලන්ට යන්න පුළුවන්කම කියන එක තියෙනවා. මේ සංස්කාරය මගේ කියලා ගන්නෙ නැත්නම් අන්න විරියක් තියෙනවනේ. අන්නේ විරිය භාවිතා කරලා මතකද අපි පැහැදිලි කරලා තියෙනවනේ මේ ආතාපි සම්පජානෝ සතිමා කියලා නේද? උපේක්ඛාවෙන් අප්‍රමාණයට යන්න පුළුවන් මේ ලයින් එක කපාගෙන යනවා කියන එක. ඉතින් මේකෙදී මේක හරි ලස්සනයි. මේක හරි ලස්සනයි කියන්නේ ඉතින් අපිට තව දැන් ගැඹුරට අපිට මේ ධර්මයේ පේනවා. මෙතන තනී කළ මේක මේ ඡන්ද සමාධිය වගේ මෙන්න මේ කැලල කරන්නේ. මෙතන මේ ඡන්ද සමාධිය මේ දුස්සීල භාවය කියන එක මේකට මාන්නේ විඥානීය බොහෝම පොඩි කාලයයිනේ පවතින්නේ. ඔය සබ්බාසව සූත්‍රයේ භාවනා කරපුවා එහෙම දන්නවා විඥානේ මෙහි පොඩි කාලයක් පවතින. ඉතින් මෙහි පොඩි කාලයක් දැන් කියන එකකට නේද අපි මේ මාන්නයන් එහෙම ඇති වෙලා තියෙන්නේ. ඉතින් අන්නේම ගලවගෙන යනවනම් මේ ලයින් එක ගලවලා යන නිර්වාණයට තමන්ගේ මනස කපාගෙන යන්න පුළුවන්කම කියන එක තියෙනවා. එතකොට අපි 9 වෙනි ස්ලයිඩ් එකට යමු. මේ ළමයිනි ස්ලයිඩ් එකේ පෙන්නන්නේ මේ ලාභ මච්චරී නිසා ඇතිවෙනා වූ ප්‍රශ්නේ. අපි රෝගී බවට කියන එකට තමයි අපි පත් වෙන්නේ කියන එක තියෙනවා. මේකේ පෙන්නනවා ඔය සුබයි කියන එක අපේ නිසා අපිට මාන්නයන් කියන ඒවා ඇති වෙනවා. අපේ මාන්නය ඇති වෙලා තියෙන අර සුබයි කියන කතාව ඕක. අර මුල රූපයත් එක්ක මේක පටන් අරගෙන තියෙන්නේ. සුබ වූ දේම තමයි අපි මේ හොඳයි කියලා තියෙන්නේ අන්තිමට බැලුවාම. ඉතින් ඒක මාන්නය ඇති වුණා නම් ඕගොල්ලෝ දන්නවනේ දැන් අත්තා ඉඳන් නිට්ටියට ජැක් එක ගහනවා. එහෙම නැත්නම් මනෝ සංචේතනාවෙන් ඉඳන් මේ අත්වාද උපාදානීය කියන එක දක්වා ගමන් කරනවා කියන එක මේකෙන් සිද්ධ වෙනවා. එතකොට මේකේ දෙපැත්තේ ඔයගලන්ට පේනවා ලීලා තිනවා කියලා අහංකාරයයි මමංකාරයයි කියන එක. මයි මේකින් අයි මේකින් කියන එක දෙපැත්තෙන් ලීලා තියෙනවා. මේක යන්නේ කොහටද? අන්තිමට මෙහෙම කළා. බයේ අගති ගමනක් තමයි යන්නේ. ඉතින් මේ අවස්ථාව වෙනකොට මේ ලෝකේ රාහත් නොවිච්ච සියලුම සත්‍යෝ
ඒ චිත්ත සංස්කාරය. ඒ කියන්නේ කොයි ධානයේ හැදුවත් කඩාගෙන වැටෙනවනේ නේද? ඕගොල්ලෝ බයයි මැරෙනවට. මේ රූප කයක් හදාගෙන. ඊළඟට ධානයන් සාගතව ඉන්නා වූ මේ පුද්ගලයා ඕනම තලයක වේවා අර Tamanට ඉන්න ඕනී කියන එක තියෙනවා නම් අර පරාමාස කාය ග්‍රන්ථිය තුල යමක් එකතු වෙලා තියෙනවා නම් ඒ මනුස්සයා ඒක නිසා එයා බයයි. එයා බයයි මේක මිදෙයි කියලා. එතකොට මට තේරුණා මේ භාවනාවේ මේ වෙලාවේදී මේ චිත්ත සංස්කාරයන් මිදෙයි කියලා රහත් නොවිච්ච ඕනම සත්‍යයක් බයටපත් වෙලා ඉන්නේ කියලා. මේකේ මුළු ලෝකෙටම සාධාරණ ධර්මයක් කියලා මම දැනගෙන මේ සියලුම සත්‍යයන් කෙරේ. ඒ ධානතලවල ඉන්න සත්‍යයන්ට පවා මේ මෙත්තාව කියන එක මම මේ අවස්ථාවේදී වැඩුවා. ඉතින් මේකෙදි මේ අහං කියනවා මෙන්න මෙහිම ධර්මයක්. එයා කියනවා අත්ත බිඳෙයි පය බුරුලේ තබා වරින් කියලා. ඒ කියන්නේ දැන් අත්ත බිඳිනවා කියන්නේ අත් දිගේ ගිහිල්ලා නෙමෙයි යන්නේ නේද? කකුල තියාගෙන යනවා අත් දිගේ මේක බිඳෙන්න පුළුවන්. ඒ කියන්නේ පරිස්සමෙන් කියන එක. ඔය මමන් තමයි ඇහැ වෙලා තියෙන්නේ. සුබ වෙච්ච ඇස. එතකොට මේක හරියට අර වඩු බාසුන් නැහැ ගෝලයා ඒ වගේ. වඩු බාසුන් නැහැට තියෙන ප්‍රශ්නයක් ගෝලයාව ට්‍රේන් කරන්නත් ඕනේ. හැබැයි එයා හරි බයයි. ඉස්සර කාලේ වඩු බාසුන් හරි බයයි ගෝලයාට නියන දෙන්න. මොකද නියන දුන්නාම ඒ ලී ටික ඒ මනුස්සයා ගෙහින් ගහලා ලී ටික සවුත් කරන්න පුළුවන්. හයියෙන් හරියට ගැහුවේ නැත්තම් නියන කඩලා යනවා. එතකොට එයා අරයට දීලා පරිස්සමෙන් බලාගෙන ඉන්නවා මේක මෙයා ගතින් කැඩේද බිඳේද නැති වෙයිද කියලා විනාශ වෙයිද කියලා. අන්න ඒ වගේ තමයි. මොකද ඕගොල්ලන්ගේ ඔය අහංකාර මේක ඇහැ කියන එක ඕගොල්ලන් හදාගත්ත එක නේද? ඒ කියන්නේ මාස 10යි නේ ජොබ් එකට ඕගොල්ලන්ට හම්බුනේ. ඒකෙන්ද හරියට හදලා නෑ. පොඩ්ඩ බැරිනුට ඕක කැඩලා යන්න පුළුවන්කම කියන එක තියෙනවා. එතකොට අහංකාරයේ කියනවා මමංකාරය බොහොම පරිස්සමෙන් මේ ඇහැ පරිස්සම් කරන්න. නිකන් ඇහැ මොකක් හරි වද්දගත්තොත් තුවාල වෙනවනේ නේද? ආන් ඒ වගේ එහෙම කරගන්න නැතුව පරිස්සමෙන් පාවිච්චි කරන්න කියලා. ආහනේ මවුනේ හරි දෙන්න ඒ දෙන්න හරි යාළුවෝ. අහං කියන එක තමයි මමං කරන්නේ මමං කියන එක තමයි අහං කරන්නේ. ඒ දෙන්න එකට ඉන්නකම් ඔය ඉන්නවා. ඒ කියන්නේ භවයේ පවත්ත ඒ දෙන්නත් එක්ක ඉන්නවා. හැබැයි ඉතින් වෙන වෙන අවස්ථාවදී අපි බැලුවේ අර වෙන වෙන අවස්ථාවන් තියෙනවා කියලා නේද? එතකොට අහංකාරයේ කොහොම කියනවා අර මමංකාරයට පරිස්සමින් අත්ත බිඳේ පය බුරුලෙන් තබාගෙන ඉන්න කියලා. මම ඕක හරියට හැදුවේ නැහැ. මට හදාගන්න පුළුවන් කමක් හම්බුනේ නැහැ. 10 months job එකනේ. එතකොට එයාට විනාශ වෙයි කියලා ඒකේ බයයි කියන එක තියෙනවා. ඉතින් එතනම තියෙනවනේ බය නේද? ඉතින් බය යගතියට යනවා කියන එක ඒ විදිහට සිද්ධ වෙනවා. එතකොට ඒක තමයි ඒ ඉදි ඩයග්‍රෑම්ස් වල තියෙන්නේ. අපි 8 වෙනි ස්ලයිඩ් එක තමයි අපි භාවනාවට ගන්නවා කියලා කිව්වේ. එතකොට අපි සූත්‍ර දේශනාවට නැවත ගියොත් ඉක්බිත්තෙන් භාගතුන් වහන්සේ ආනන්තරුන් බණවා ආනන්දේ යම් දිවා විහරණයකට කල්යයි සිටවුද ඒට යවුවයි කියලා තථාගතයන් වහන්සේ පැවසුවා. එසේ වහන්සේ කිය ආනන්ද හාමුදුරු භාගතුන් වහන්සේට පිළිවෙදන් දී ඒ ආසනෙන් නැගිලා භාගතුන් වහන්සේ සකසා වැඳ පදුගුණකොට නොදුරේ එක්තරා රොක් මුලක් ළඟ ඉඳගත්තා. ඒ ඉඳගත්ත වෙලාවේ මාරදේව පුත්‍රයා ඇවිල්ලා කියනවා එකල්ලි පවුටු මාර අනද තෙරුණුන් නික්වා වැඩි නොබෝ කාලෙකින් භාගතුන් වහන්සේ වෙත එළඹියේ. එළඹ එක්පසක සිටියේ. පසක සිටියා වූ පවුටු මාර භාගතුන් වහන්සේට මෙසේ කිය. වහන්සේ භාගතුන් වහන්සේ පිරිනුවම් පාත්තා. සුගතිය පිරිනුවම් පාත්තා. දැන් භාගතුන් වහන්සේට පිරිනිවන්නට කල්ය. වහන්සේ යම් තාක්කල් මේ සව්වන් ශ්‍රාවකයන් වික්තද විනීතද විසරද බවට පැමිණියේද යෝගක්ෂේ බෞසුත ධර්මදර ධම්මානුධම්ම ප්‍රතිපatti සම්‍යක් ප්‍රතිපatti අනුරූප ධර්මයේ හැසිරෙන සුළු වූද සිය ආචාර්ය වාදී ඉගෙනගෙන උගන්වන්නා වූද කියවන්නා වූද පවසන්නා වූද පිළිටුවන්නා වූද හෙළි කරන්නා වූද බෙදා දක්වන්නා වූද ප්‍රකට කරන්නා වූද උපන් පරවාදී කරුණ කොට සහිත මොනවට නිග්‍රහ කොට නෛනානික කොට දහම් දෙසන්නා වූද එතෙක් පිරුණම් පාන්නේ කියන නොපාමී කියන වචනේ භාගතුන් වහන්සේ විසින් වදාරන ලද්දේ. වහන්සේ දැන් භාගතුන් වහන්සේගේ ශ්‍රාවකයන් භික්ෂූන් වික්ත විසරද විනීත යෝගක්ෂේම බෞද්ධ ධර්මදර ධම්මානුධම්ම ප්‍රතිපන්නේ සම්මප්පටිපන්නේ අනුධර්මචාරීව ඇත. ඔහු සිය ආචාර්යවාදී ඉගෙන උගන්වනවා. කියවත් දෙසත් පිටුවත් හෙළිගරෙත් බෙදා දක්වත් ප්‍රකට කෙරෙත් උපන් පරවාදී කර්ම සහිතව මොනවට නිග්‍රහ කොට නෛනානික කොට
දහම් දෙසත්. වහන්සේ භාගතුන් වහන්සේ පිරිනුවම් පාත්තා. සුගතයෝ පිරිනුවම් පාත්තා. වහන්සේ දැන් භාගතුන් වහන්සේට පිරිනුවම් පාන්න කාලය කියලා කිව්වා. එතකොට ඒ කියන්නේ මාරයත් අහගෙන ඉඳලා තියෙන බුදුහාමුදුරන්ගේ බණ. කොයි වෙලාවක හරි බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා මාරයට ඒ සූත්‍රය නම් අපිට හම්බ වෙලා නැහැ. කියලා තියෙනවා මේ වික්ෂුන් වහන්සේලා මේ වික්ත විසරද ඒ විදිහට වෙනවද ධර්මයේ ඉගෙනගෙන උගන්වනවද? එතකම් මම පිරිනවම් පාන්නේ නැහැ කියලා තියෙනවා. ඒ වගේම ආයිත් කියලා තියෙනවා ශ්‍රාවක මෙහිණින් වහන්සේලා ඒ தත්ත්වයටපත් වෙනකම් කරන්නේ නැහැ කියලා. ආපහු කියලා තියෙනවා ශ්‍රාවක උපාසිකාවෝ ඒ தත්ත්වයටපත් වෙනකම් කරන්නේ නැහැ කියලා. ඉතින් ඒ අය දැන් ඒ தත්ත්වයටපත් වෙලා තියෙනවා. ඔබ වහන්සේට පිරිනවම් පාන්න කාලී කියලා කිව්වා. ඊට පස්සේ ආපහු කියනවා පවිට යම් තාක්කල් මාගේ මේ ශාසනය සමෘද්ධ වෙනවා. ස්ථිත ඒ කියන්නේ ප්‍රොස්පරස් වෙනවා. සමෘද්ධ කියන්නේ පවර්ෆුල් වෙනවා. ඊළඟට පැතුරු වෙනවා කියන්නේ. පැතුරුනවා කියවම වයිඩ්ලි ස්ප්‍රෙඩ් නේද? බොහෝ දෙනා අතර ප්‍රකට වෙනවා. නොවැනති දෙවිනිසුන් හැම දෙනා විසින් මොනවට ප්‍රකාශිත නොවේ නම් ඒ තාක් මම පිරිනොම් පාන්නේ නැහැ කියලා භාගතුන් වහන්සේ මේ වචනේ කියන ලදන්නේ. වහන්සේ දැන් වුණාහි භාගතුන් වහන්සේගේ ශාසනය සමුද්දේ පැතුරුනේ බොහෝ දෙනා අතර ප්‍රකට දෙවිනිසුන් හැම දෙනා විසින් සුප්‍රකට වේද. වහන්සේ දැන් භාගතුන් වහන්සේට පිරිනොම් පාන්න කාලේ සුදුතිව පිරිනිවෙත්වා වහන්සේ දැන් භාගතුන් වහන්සේ පිරිනොම් පාන්න කාලයයි කියලා කිව්වා. ඒ බාර කිව්වහම තථාගතයන් වහන්සේ පවසනවා ඒ පවිට මාරයට පවුටතෝ නිරුත්සුක වේවා. ඒ කියන්නේ වෙහෙසෙන්න එපා කියලා කිව්වේ. නවෝ කලකින් තථාගතයන් වහන්සේ පිරිනොම් පානවා කියලා කිව්වා. මේ 3 මාසයක් ඇවෑමෙන් තථාගතයන් වහන්සේ පිරිනොම් පානවා කියලා වදාළේ චාපාල චෛත්‍යයෙන් එළඹ සිටි සිහිය රටාව නොවනින් පිරිසිදු දන්නා වූ ආයු සංස්කාරයේ අත්හැරීම කියන එක ඒ වෙලාවේදී කළා කියලා. එහෙම කළාම ඉතින් මහත් භූමිකම්පාවක් ඇති වුණායි කියලා මේක ප්‍රකාශ වෙනවා. එතෙන්දී තථාගතයන් වහන්සේ මේ කර්ම සලකලා ඒ විලායම උදන් ගැනීමක් කියන එක කරලා තියෙනවා. මේ පුනර්භවයේ සකස් කරන භවෝත්පත්තියට කාරණා වූ කාමාවචර රූපාවචර කර්මද අරූපාවචර කර්මද බුද්ධ මුනි තෙමේ අතහැලේ. නිජ්ජ කාමත්තේ ඇලුනේ සමාහිත වූයේ තමා කෙරෙහි කෙලෙස් කවචයක් මෙන් බිඳ දැමී. නොහොත් පස්කඳ අනිසය නිවන නිත්‍යය ආදී තුලණය කරනුයි බුද්ධ මුනි තෙමේ භවගාමී කර්මයන් ආර්ය මාර්ගයෙන් අත්හැලේ කියලා කොයි ආකාරයේද ඒක හරියට මේකේ ගාථාවක් තියෙනවා. ඒ සමාපatti බලෙන් රැඳූ අත්බව මින් නොසමදී කියලා ආයු සංස්කාරය අතහැරියා කියලා ඒ ගාථාව කියන්නේ ඔක පිටකෝපදේශයේ ගාථාව පැහැදිලි කරනවා. ඒකේ පෙන්නනවා තුලම තලංච සම්භවං භව සංකාර වස්සජ්ජ මුනි අජ්ජත්තරතෝ සමාහිතේ අවිජ්ජා කවචමිත්ත සම්භවಂತಿ කියලා. ඒ තුලණය කරනවා කියලා කිව්වම තුලම තලං කියලා කියන්නේ දැන් ඔය කාමීය කියන ඒවායේ ආස්වාදයේ මෙච්චරයි කියලා කෙනෙකුට කියන්න පුළුවන්. මේ ටොපි රහ මෙච්චරයි මේකේ රහ මෙච්චරයි කියලා අම්මාකාරයකට කියන්න පුළුවන්. අතුලයි කියලා කියන්නේ තුලණය කරන්න බෑ. ඒ නිර්වාණීය කියන එක රතනයක්. ඒක ආශ්චර්යභාවයෙන් අතුලයි. ඒක කිසිම ආකාරයකින් තුලණයක් කරලා කියන්න බෑ. ටොපියේ මේ ආකාරයි කියන වාගේ නිර්වාණයට එහෙම කියන්න පුළුවන් කමක් නැත්තේ නෑ කියන එක තියෙනවා. එතකොට ඔතන පෙන්නනවා ඔය මේ නිබ්බානං රතනන්ති කරිත්ව ආශ්චර්යභාවේන අතුලං තත්ත කුසලස්සච අபிසම්භවා ඥානේන පස්සන අයං අමෝහෝ කිය. අමෝහය කියන එක අර්ථ දක්වනවා. අර නිර්වාණේ රතනයක් කියලා. ආශ්චර්යභාවයෙන් අතුලයි. එතකොට ඒක සඳහා තමන්ගේ කුසලයන් කියනවා ඇති කරගෙන දැනගෙන ඉදීමක් තියනවාද ආන්න එක තමයි අයං අමෝහෝ කියන එක. ඉතින් අර ආනින්ජ සප්පාය සූත්‍රයේ අන්තිමට අර බෙස්ට් එක ගිහිල්ලා සංස්කාරයන්ගේ නිරෝධයම තමයි නේද? ඒකට ඒ තත්ත්වයෙන් තමන්ගේ මනස යන්නේ. ඊළඟට ඕකේ තමයි ඔය දැන් ද්වේෂය කියන එකත් හඳුන්වා දෙන්නේ. දැන් මේ අදෝසය කියන එක. දැන් අපි දන්නවා කෙනෙක්ගෙන් ඇහුවොත් එහෙම අදෝසය කියන එක එයා කියන්නේ මොකද්ද අදෝසය කියලා අහුවම එයා කියන්නේ නිතරම ද්වේෂය නැතිකම කියලා. අපි කිව්වොත් එහෙම ද්වේෂය කියන එක තානම් වචනේ දැන් පුළුවන් නම් අදෝසය කියන්න කියලා මිනිස්සුන්ට කියා ගන්න බැරි වෙනවා නේද? ඒ පිටකෝපදේශයේ විතරයි ඕක පැහැදිලි කරගෙන කියන එකක් තියෙනවා. ඒකේ පෙන්නනවා අජ්ජත්තරතෝ සමාහිතේ වික්කේප පටිසහරණං අයං අදෝසෝ කියලා. අභ්‍යන්තරයේ සමාහිත බවක් තියනවා කියන පිස්සුව මුලාව
කියන එක පහ කිරීම තමයි අදෝසය කියන්නේ. දැන් අපි ඉගෙන ගත්ත ආනෙන්ජ සප්පාය සූත්‍රය අර ඒව අයින් කරගෙන ගිහිල්ලා 7 වෙනි ධානය දක්වා ආවා නේද? එතකොට ඔය සංඥාවෙන්වත් අපිට ඉන්න පුළුවන්ද? බෑ නේද? එතකොට කෙනෙක් තේරුම් ගන්නවා නම් මේකෙන්වත් ඉන්න බෑ. දැන් අර යා වේදනාවන් කම්පෙටිෂන් එක අයින් කරලා මෙහෙම ඇවිල්ලා 7 වෙනි ධානය. ඒකට ආවිල්ලවත් අපිට ඉන්න පුළුවන් කමක් නැත්තේ නෑ. එතකොට අන්නේ ඒ අර්ථය තියෙනවා. එතකොට අදෝසී කියලා කියන්නේ ওই කිසිම එකකින් ඉන්න බෑ කිව්වේ. නිවසඤ්ඤා නාසඤ්ඤායතනලාභී ඉඳන් මිනිස්සයා දක්වා ගත්තාම මේ ලිස්සන තැනක තමයි හැමෝම ඉන්නේ. ලිස්ස වැටෙනවා. කිසිම එකක ඉන්න පුළුවන් කමක් නැත්තේ නැහැයි කියන එක තියෙනවා. ඉතින් මේක පෙන්නනවා මේ අභ්‍යන්තරේ සමාහිත බවක් තියෙනවා කියන එක ඒ මුලාව කියන එක ඒක පහ කරන අවිජ්ජා කවත මිච්ඡ සම්භවಂತಿ කියලා කියන්නේ දැන් ඔය යුද්ධයකට ගිය මිනිස්සෙක් ඊතලයක් අරගෙන අර කෝට් එක ඉරලා දාන්නේ. ඊතලේ නේද? ආන්න ඒ වගේ බොහොම පාසුවෙන් බුදුහාමුදුරුවෝ ඒක ඒ භව සංස්කාරය සඳහා යෙද තිබෙනා වූ යෙදීක සම්පූර්ණයෙන් ඒක අතහැරියා කියන එක එතෙන්දි කියනවා. එතකොට ඒක තමයි මේ සූත්‍ර දේශනාවේ තියෙන්නේ. එහෙමනම් මේකේ භාවනාවට අපි කිව්වා අපි කරන්නේ කොහොමද? මෙන්න මේ 8 වෙනි ස්ලයිඩ් එක තමයි අපි භාවනාවට ගන්න කියලා. ඒ 8 වෙනි ස්ලයිඩ් එකේ මොකද්ද අපි අල්ලගන්නේ? මෙන්න මේ ලයින් එක නේද? ඒ කියන්නේ අපි ඉගෙන ගත්තා මේ ෆැක්ටරි එකේ කතාව. ඒකෙන් අපි ඉගෙන ගත්තා අපි මොනවා හරි එකකට ෆැක්ටරි එකේ ප්‍රොඩක්ට් එකක් හැදුවා නම් එහෙනම් මේ අපි මේක දිගේ පල්ලෙහාට බහිනවා. නිට්ටයයි කියලා ගත්තා නම් අත්වාද උපාදාන අත්භාව පටිලාභේ ඒකෙන් මට ඇති වෙන්නේ දුක්ඛයක්. මෙන්න මේ දුකයි කියන එක මේක තේරුම් ගත්ත මිනිස්සයා. දැන් එහෙමනම් එයා මේක ගලවගෙන යනවා. ඒ කියන්නේ මේකේ පවත්තන්න භව ආශ්‍රය කියන එකට පහර වදිනවා කියන එක එහෙම අපි කිව්වා. මෙහෙම ඉන්නවා දැන් අපිට හිතලා තියෙන්නේ මෙහෙම ඉන්න එකනේ හරි කියලා නේද? අන්න එහෙම ඉන්න එක හරි කියන එක වැරදි කියන එක තමයි මෙයාට තේරෙන්නේ. තේරලා එයා කරුණාවෙන් එහෙම අප්‍රමාණයට ගිහිල්ලා මේව ගලවගෙන යනවා. එතකොට මෙතන මේ සම්බන්ධය අත්තයින්ද නිත්‍යයට යන්න අපිට තියෙන්නේ මොකෙන්ද? මාන්නයෙන් තමයි ඒක ඇති වෙන්නේ. මේ මාන්නය කියන එක අපිට ඇති වෙලා තියෙන්නේ මොකෙන්ද? දුස්සීල භාවය කියන එක. එතකොට මේ ලයින් එකේ අපි දික් කරාම මේ පැත්තේ තියෙන්නේ මේ කෝසජ්ජය එක සම්බන්ධ වෙලා තියෙනවා. මෙතනින් එනවා දෝෂාරෝපණ චිත්තය කියන එකේ ස්පර්ශය තියෙන තැන. එතනින් ඊට පස්සේ ඒක තවත් දික් කරාම කාමච්ඡන්දය. එතකොට එහෙමනම් අපිට පේනවා මොකද්ද මේ කාමච්ඡන්දය කියන එක නිසා ඇති වෙලා තියෙන්නේ. මේක දිගේ මෙහෙම දුස්සීල භාවය ඒකේ මාන්නෙන් අත්තයින්ද නිත්‍ය එන ඉතින් මං ඉවරයි. අත්වාව පටිලාභය දක්වාම අත්වාද උපාදානී ඉඳන් අපි එනවා. එතකොට අන්න ඒක තේරුම් ගන්නවා කියන එක මෙන්න මේ ධර්මයේ තේරුම් ගන්නවා කියන එක තමයි වැදගත් වෙන්නේ. ඉතින් ඒක ටී කප් එකත් එක්ක මෙහෙම අපි ඔක සම්බන්ධතාවය පෙන්වනවා. ඉතින් අනිත් අතට අපි ටිකක් වැඩිපුරත් කිව්වා ඒකේ මේ දුස්සීල භාවය කියන එක අපි මේ විඥානය පවත්වන්න පුළුවන් කියන එකනේ අපි බැලුවේ නේද? විඥානයෙන් පවත්වන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඕක මෙහෙම රවුමෙන් රවුමට විඥානේ මැරිලා යනවා. ඉතින් ඒකට මාන්නය කියන එක අයින් වුණා නම් ඕගොල්ලන්ගේ උද්දච්ච ස්වභාවය කියන එකත් අයින් වෙනවා. එතකොට ඒක නිසා ඒ කියන්නේ මේක ඡන්ද සමාධියෙන් මේක කරන්නේ. මේ අතාරිනවා කියන එක මේ පැත්තෙන් ගත්තාම. එතකොට ඊට පස්සේ මෙතන මේ පරාමාසයට පේනවා දැන් ලං කරලා ගාවලා ඇඳලා තියෙන්නේ මේක නේද? මේ ලයින් එක. මේ පරාමාසයේ ඉඳන් එන ඕගොල්ලන්ගේ අතීත වූ දේවල්. අතීතයේ අර ඉස්සෙල්ලා කිව්වේ පරාමාසයේ තියෙන ඒවා ඉදන් සත්‍යයට යනවා. ඉදන් සත්‍යයට ගිය එක ස්ටෑම්ප් එක ගහලා වාගේ අර සුබයි කියලා එහෙම එනවනේ උඩින් එහෙම ඇවිල්ලා. ඒවා ආපහු පරාමාසයට එනවා. එතකොට මේක නිසා අර බුලටින් පේපර් එකට උරුප්පු තීන්ත එනවා වාගේ නේද? මේක දිගේ එනවා. එතකොට ඒවත් මේ දන් දීමක් කියන එක මෙයා කරනවා. අතහැරීමක් කියන එක. එතකොට මෙතන මේ කාමච්ඡන්දේ එනම් මේ රූපයක් අල්ලගන්නේ අපේ කාමච්ඡන්ද කතාව තියෙන්නේ නේද? එතකොට එතනත් අයින් කිරීම කියන එක තියෙනවා. ඉතින් මේ විදිහට ඉද්දි ඒ නියමත් එක්ක හුඟක් තදින් බලන්න පුළුවන් කෙනෙකුට. එතකොට එහෙමනම් අන්න මේ භාවනාව හොඳට කරගෙන යන්න. මේ භාවනාව මේකේ මේ ලයින් දෙක තමයි හොඳට පරීක්ෂා කරන්න. මේ පරීක්ෂා කළාම Tamanට පේනවා. ඉතින් එහෙමනම් මේක පෙන්නන්නේ අන්තිමට මේක අයින් කළා මේක පහ කරලා මේක නිසා මේ ප්‍රශ්නයන් ඇති වෙන්නේ කියලා දැනගෙන එහෙනම් දුස්සීල භාවය කියන එක පහ කරලා අපි මෙත්තාව කියන එක පවත්තන්න ඕනේ. එතන මෙත්තාව පවත්තනකොට අපේ මෙත්තාව අශ්‍රද්ධාවෙන් හෙලවෙන්න බෑ. කවුරු හරි කිව්වොත් එහෙම ඔයා කොහොම නෙමෙයි ඕගොල්ලෝ මෙතෙන්ට ඇවිල්ලා ඉන්න.
නේද? මේ කෝස් එක කරන්න කියනවා වගේනේ. අර දුස්සීල භාවයට යනවා කියන්නේ. ඒකනේ. දැන් ඕගොල්ලන් ඕකනේ ඕගොල්ලන් දුකයි කියලා කියන්නේ. මේ ලෝකෙට ආවම සැපයි. නේද? එතකොට අර ශ්‍රද්ධාවෙන් අපි නොසැල්වී ඉන්න ඕනේ. එතකොට ඒක Taman තේරුම් ගන්න ඕනේ. ඒ විරිය සහගතව අපි කරනවා මේ කෝසජ්ජිය නැති වෙන්න. ඊළඟට සතියෙන් යුතුව අර විරියට පමා නොවි උද්දච්චය කියන එක පහකරන්න සමාධිය කියන එක ඇති ඊට පස්සේ ඒ ප්‍රඥාව කියන එක භාවිතා කරනවා. මේ පහෙන් හෙල්ලෙන්නේ නැතුව තමයි පවත් ගන්න ඕනේ. එතකොට ඒකෙන්දී ඒ විමර්ශා ඉද්ධිපාදේ සංස්කාරයන් කියනවා අයින් කරලා එතෙන්ද උපේක් කියන්නේ විරිය කියන එක භාවිතා කළා විමර්ශාවෙන් කිව්වා මේ සංස්කාරයෙන් අයින් කරන්න කියලා විරියන එක පහ කළා ආතාපි සම්පජානෝ සතිමා කියලා තමන්ට මේ පාර කපාගෙන තමන්ට පුළුවන්කම තියෙනවා උපේක්ඛාවෙන් මේ අප්‍රමාණීය කියන එකට ඒක ගමන් කරන්න. එතකොට ඒක තමයි භාවනා කරන්න තියෙන්නේ. එහෙනම් අපි මිනිත්තු 10ක් 15ක් අරගෙන මේක මනසට දාගෙන භාවනා